දෙගුණයක් වෙනවලු. ඒ කියන්නේ පළල x කියලා ගත්තොත් දිග එමෙන් දෙගුණයක්. එහෙනම් පළල x නම් දිග එමෙන් දෙගුණයක්. හරිද? ඒ කියන්නේ දෙගුණයක් කියන්නේ 2x. හරි. අපිට කියනවා ඔය ක්‍රීඩා පිටියේ පරිමිතිය මීටර් 360යිලු. පරිමිතිය කියන්නේ පුතේ මෙන්න මේ වටේ ධාරවල දිග එකතුව. මෙන්න මේ වටේ ධාරවල දිග එකතුව මීටර් 360යිලු. හරිද? හරි. අපිට කියනවා දිග හා පළල සොයන්නලු. හොයමු. ඒ කියන්නේ මෙන්න මේ ධාරෙයි මේකෙයි ඔය ධාර හතරම එකතුව මීටර් 360යි. හරිද? x ධන 2x ධන x ධන 2x. හරිද? x ධන 2x ධන x ධන 2x. ඔය ඔක්කොම සමාන වෙන්න ඕන මීටර් 360ට. 360ට සමාන වෙන්න ඕන. හරිද? 1x ධන 2x ධන 1x ධන 2x කීයද එකතු කරාම? කීයද? කතා කරන්න. 1x ධන ඔව් 1x ධන 2x කියන්නේ 3x 3x ධන 1x කියන්නේ 4x 4x ධන 2x කියන්නේ 6x. මේ x කියන්නේ පොල් කියලා හිතන්නකෝ. 1යි පොල් ධන 2යි පොල් ධන 1යි පොල් ධන 2යි පොල් ඔක්කොම 6යි පොල්. හරිද? 6යි පොල් සමාන අංශක 360යි. පුතේ අහන් ඉන්න. මෙතන ඔක්කොම ඔය මයික් මියුට් කරලා අහන් ඉන්න ඕන උගන්නද්දි ඔයගොල්ලෝ පුතේ ඔය මයික් මියුට් කරලා අහන් නොහිටියොත් අනිත් අය ඩිස්ටර්බ්. මයික් මියුට් කරන්න නැති අය දානවා පන්තියෙන් එළියට. හරිද? රයිට් පුතේ මෙතන ඔක්කොම කොටස් දෙකක් තියෙනවා. කොටස් කැඩෙන්නේ වරහනට පිටින් තියෙන ධනෙන් ඍණෙන් සමාන ලකුණෙන්. හරිද? එහෙනම් මේ සමාන ලකුණෙන් තමයි කොටස් දෙක කැඩලා තියෙන්නේ. තනි කරන්න කියන්නේ x ඉන්නේ මේ කොටසේ. එයාට ඉන්නරලා එයා ගාව තවත් කොටස් ඉන්නවා මෙහෙට දාන්න එහෙම දාන්න කොටස් නැහැ. එහෙනම් මෙයාගේ පද ගලවන්න 6 සහ x අතර ලකුණු නැහැ කියන්නේ ගුණ කිරීම 6 මෙට කියන්නේ බෙදීම 6 වෙනවා. x සමානයි 360 බෙදීම 6. x සමානයි 300ට 6ෙන් බෙදන්න. හරිද? 6ට 6 එකයි 36ට 6 6යි. 6යි බිඳුවයි 60යි. එහෙනම් x සමානයි අංශක 60යි. තේරුණාද හැමෝට මේක ගතපු විදිහ උත්තරේ? තේරුණාද? ඔව් සර්. හොඳයි. 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 හොඳයි පුතේ අපි ඊට පස්සේ කතා කරන්නේ සංයුක්ත සරල රේඛීය තල රූපයක පරිමිතිය කීයද කියලා කොහොමද හොයන්නේ කොහොමද කියලා කතා කරන්නේ. ඒ කියන්නේ තල රූප තියෙනවනේ පුතේ. ප්ලේන් ෆිගර්. හරිද? ඔය තල රූප එකිනෙකට එකතු කරලා හදන රූප තියෙනවා. ඒ කියන්නේ සංයුක්ත කරලා හදන රූප තියෙනවා. අන්න ඒ වගේ රූපයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා හොය කතා කරන්න යන්නේ මෙතනදී. හරිද? රයිට් බලමු. රයිට් මම ඔයාලට චූටි වෙලාවක් දෙනවා. දැන් අපි එදත් කරේ කොහොමද? අපි එදත් කරේ පාඩම පටන් ගන්න කලින් මම ඔයාලට පොඩ්ඩක් කියවන්න කිව්වනේ. අපි ගිය සතියේත් කරේ පාඩම පටන් ගන්න කලින් පොඩ්ඩක් කියවන්න කිව්වනේ. කියවුවොත් උතර තේරෙනවා කිව්වනේ. හැමෝටම ගිය සතියේ තේරුණාද නැද්ද පාඩම කියවපු නිසා? තේරුණාද? තේරුණානේ. එහෙනම් ඔයාලා අදත් ඒ වැඩේ කරන්න ඕනේ. දැන් මෙතනින් එහාට පොඩ්ඩක් කියව ගන්න. විනාඩි දෙකක් දෙන්න. පොඩ්ඩක් කියව ගන්න. එතකොට පාඩම හොඳට තේරෙනවා. අද මම මේ පාඩම ඉවර කරලා ඊගා පාඩමට එනවා. හරිද? රයිට්. ඉක්මනට කියව ගන්න චුට්ටක්. මෙතනින් එහාට කියව ගන්න. ඉක්මනට කියව ගන්න.
හරි. කෙවුවද? කෙවුවද හැම දරුවෙක්ම? ඔව් සර්. හොඳයි. පුතේ හරි. දැන් මෙතන ඍජු කෝණාශ්‍ර දෙකක් එකට එකතු කරලා තියෙනවා. පුතේ ඍජු කෝණාශ්‍ර දෙකක් එකට එකතු කරොත් හරිද? මේකේ පරිමිතියට මේ ධාරෙත් ගන්නවද? මේ ඍජු කෝණාශ්‍රයයි මේ ඍජු කෝණාශ්‍රය එකිනෙකට එකතු කරලා තියෙනවා. ඔව් මං අහන්නේ ඍජු කෝණාශ්‍ර දෙකක් එකට එකතු කරොත් පරිමිතිය සඳහා මේ ධාරෙත් ගන්නවද කියලා අහන්නේ. ඔයාලා කියනවා නෑ කියලා. ඔව් ඔයාලා කියනවා නෑ කියලා. ඔව් ඔයාලා හරියට හරි. එහෙම නෑ. ඔයාලා හරියට හරි එහෙම නෑ. හරිද? මේ ඇතුළත ධාර ගන්න නැහැ පුතේ. පරිමිතිය කියන්නේ තල රූපයක හෝ ඝන වස්තුවක මේ වටේ තියෙන ධාරවල දිගේ එකතුවට විතරයි පුතේ පරිමිතිය කියන්නේ. හරිද? අභ්‍යන්තරව තියෙන මෙන්න මේ වගේ ධාර ගන්න නැහැ. ඇතුළත තියෙන ධාර ගන්න නැහැ. හරිද? එහෙනම් පරිමිතිය කියන්නේ මෙන්න මේ ටික. තේරුණාද හැමෝටම? තේරුණාද? ඔව් සර්. ඔව්. ඔව්. චමත් ඒක දාන්න එපා. ඒක දැම්මොත් කරදරය අර අතරින් නැත්නම් වෙලා යනවා ඒකට උත්තර දෙන්න. හොඳේ? පුතේ හරි. එතකොට මේකේ පරිමිතිය හොයන්න කිව්වොත් වටේ ධාර ටික ඔක්කොම එකතු කරන්න. හරිද? එකතු කරමු. බලමු කීයද කියලා. 5යි 5යි 2යි 5යි 5යි 2යි. ඔය ටික එකතු කරන්න. 5යි 5යි 2යි 5යි 5යි 2යි එකතු කරන්න. එතකොට පරිමිතිය නෝ සෙන්ටිමීටර් 24යි කියලා. තේරුණාද හැමෝටම? තේරුණාද? ඔව් සර්. හොඳයි. හරි. පුතේ බලන්න මෙන්න මෙයාගේ පරිමිතිය හොයපු විදිහ තේරෙනවද බලන්න. මෙන්න මෙතනක් තියෙන්නේ මෙතන තියෙන්නේ ත්‍රිජු කෝණාශ්‍රයක්. මෙතන තියෙන්නේ ත්‍රිජු කෝණාශ්‍රයක්. ඔය ඍජු කෝණාශ්‍ර දෙක එකිනෙකට සංයුක්ත කරලා එකිනෙකට මෙහෙම මේ ඍජු කෝණාශ්‍ර දෙක එකිනෙකට මෙහෙම බද්ධ කරලා තියෙන්නේ. එතකොට අපි මෙතන තියෙන සංයුක්ත තල රූපයක්. ඔය තල රූපේ පරිමිතිය හොයද්දී මෙන්න මේ ටිකේ මෙන්න මේ දිගත් ගන්නවද පරිමිතියට? නෑ සර්. ගන්නෑ. ඔය දිග ගන්නෑ. පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිග එකතු විතරයි. එතකොට මේ දිග ගන්නවා, මේක ගන්නවා, මේක ගන්නවා, මේක ඔන්න ඔච්චරයි ගන්නෙ. මේ දිග ගන්නෑ. හරි. එහෙනම් පරිමිතිය හොයද්දී මේ ටික 5යි 2යි 3යි 5යි 2යි 5යි 2යි. ඔය ටික විතරයි එකතු කරන්නේ. මේ ධාරය එකතු කරන්නේ. ඔය ඔක්කොම එකතු කරාම 24යි සෙන්ටිමීටර කියලා එනවා. තේරුණාද හැමෝටම මේක? ඔව් සර්. හොඳයි. හොඳයි. හරි පුතේ මෙන්න මෙතනත් ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. මෙතනත් ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඍජු කෝණාශ්‍ර දෙක එකිනෙකට මෙහෙම බද්ධ කරලා තියෙනවා. එහෙම එකිනෙකට බද්ධ කරලා තියෙන්නේ. බද්ධ කරාම හරිද? ඔතනදී කරලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පෙන්න. පොඩ්ඩක් ඉන්න. sorry. හරි. පුතේ ඔතනදී කරලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? ඒ තමයි මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. හොඳද? මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. හරි. ඒ වගේම තව ඍජු කෝණාශ්‍රයකුත් තියෙනවා. ඒ වගේම තව ඍජු කෝණාශ්‍රයකුත් තියෙනවා. මට කියන්න මෙයාගේ පරිමිතිය හොයද්දී හරි මට කියන්න මෙයාගේ පරිමිතිය හොයද්දී මේ ධාරයයි මේකයි මේ හතරම ගන්න ඕනේ පරිමිතිය සඳහා. හරිද? මෙයාගේ පරිමිතිය හොයද්දී මේ ධාරයයි මේකයි මේ හතරම ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ සරලව කියනවා නම් මෙයාගේ පරිමිතිය හොයද්දී මේ ධාරෙත් සලකන්න ඕන. මොකද පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිගේ එකතුව නිසා. මෙයාගේ පරිමිතිය හොයද්දී මේ ධාරය සලකන්න ඕන. හේතුව පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිගේ එකතුව නිසා. හැබැයි ඔය තල රූප දෙක එකිනෙකට මෙහෙම සංයුක්ත කරොත් ඔය තල රූප දෙක මෙහෙම එකිනෙකට සංයුක්ත කරොත් හරි ඔන්නෝම සංයුක්ත කරොත් හරිද දැම්මට කියන්න පරිමිති සඳහා මේ ධාරය ගන්නවද නෑ සර්. නෑ ඔව් මේ පරිමිති සඳහා මේ ධාරය ගන්න නැහැ ඇයි හේතුව පරිමිතිය කියන්නේ වටේ දිගේ. පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිග එකතුව. මේක දැන් මේක වටේ ධාරයක්ද ඇතුළත ධාරයක්ද? ඇතුළත ධාරයක්. ඔව් දැන් මේක ඇතුළත පිහිටි ධාරයක්. ඇතුළත පිහිටි ධාර පරිමිති සඳහා ගන්නෑ.
හරිද? ඔව් මේක ඇතුළත ධාරයක්නේ. එහෙනම් මේක ගන්නෑ. මොකද ඒ ඇතුළත ධාර පරිමිති සඳහා ගන්නෑ. පරිමිති සඳහා ගන්නේ වටේ ධාර විතරයි. හරිද? එහෙනම් මට පුළුවන් නම් කියන්න. ඔන්න පුළුවන් නම් මට කියන්න. මෙයාගේ පරිමිතිය කීයද කියලා හොයලා කියන්න හැමෝම ටක් ගාලා කියන්න ඕනෝද? හරි. මෙයාගේ පරිමිතිය කීයද කියලා කියන්න. සෙන්ටිමීටර් 28යි. සෙන්ටිමීටර් 28යි. සෙන්ටිමීටර් 28යි. හා හරි බලමු 10යි 10යි 4යි 4යි. ඔව් සෙන්ටිමීටර් 28යි. එයාගේ පරිමිතිය සෙන්ටිමීටර් 28යි. හරිද? මෙයාගේ පරිමිතිය කීයද? සෙන්ටිමීටර් 28යි. සෙන්ටිමීටර් 28යි. සෙන්ටිමීටර් 28යි. හරි මම ওই දෙක එකිනෙකට සංයුක්ත කරනවා. දැන් මට කියන්න ওই සංයුක්ත තල රූපේ මේ සංයුක්ත තල රූපේ පරිමිතිය කීයද? සෙන්ටිමීටර් 40යි. සෙන්ටිමීටර් 40යි. සෙන්ටිමීටර් 10යි 10යි 4යි 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 ඔක්කොම එකතු කරාම කීයේ? කී 40ද 36ද? 36යි නේ මේ 10යි 10යි 20යි 4 4 8යි නේ මෙතන 4 4 8යි හරිද? 8යි අහන් ඉන්න 8යි 8යි එකතු කරාම 16යි 8 8 එකතු කරාම 16යි 16යි 10යි 26යි 26යි 10යි 36යි එහෙනම් මෙයාගේ පරිමිතිය කීයද? කීයද පරිමිතිය? සෙන්ටිමීටර් 36යි. සෙන්ටිමීටර් 36යි සෙන්ටිමීටර් 36යි හරි එතකොට ඕකේ ඇතුළත ධාරය ගන්න නැද්ද පරිමිති සඳහා? නෑ. නෑ නෑ ඒකට හේතුව මොකද්ද පුතේ? ඔව් ඒකට හේතුව මොකද්ද? පරිමිතිය කියන්නේ වටේ දිග. පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිගේ එකතුව. හරි. හැමෝටම තේරුණා නේද එහෙනම්? ඔව් සර්. හොඳයි. හොඳයි. හොඳයි පුතේ. හරිද? right. එහෙනම් right. එහෙනම් ඒක තේරුණා හැමෝටම. හරිද? right. හැමෝම බලන්න මෙන්න මේ නිදසුන තේරෙනවද බලන්න හැමෝම? ඉක්මනට බලන්න. මෙන්න මේ නිදසුන. හරිද? මෙන්න මේ නිදසුන තේරෙනවද බලන්න ඉක්මනට. හැමෝම බලන්න ඉක්මනට. ඉක්මනට බලන්න මේක තේරෙනවද කියලා නිදසුන එක. නිදසුන එක. හරි. තේරෙනවද මේ උත්තරේ ගන්නෙ කොහොමද කියලා? මෙයාගේ පරිමිතිය සෙන්ටිමීටර් 23යිලු. ඒක ගන්නෙ කොහොමද කියලා හැමෝටම තේරෙනවද? ඔව් සර්. හොඳයි. හොඳයි. පරිමිතිය කියන්නේ ඔව් පරිමිතිය කියන්නේ පුතේ වටේ ධාරවල දිග එකතුව. එහෙනම් පරිමිති සඳහා මෙන්න මේ ධාරෙත් ගන්නවද? නෑ සර්. මේ ධාරේ ගන්නෑ. ඔව් හේතුව මොකද්ද? ඇයි හේතුව ඒක ගන්නෑ කියලා කියන්නේ හේතුව මොකද්ද? ඒක ඇතුළත ධාරය. ඒක ඇතුළත ධාරයක් නෙමෙයි. ඔව් ඒක ඇතුළත ධාරයක් නෙමෙයි. පරිමිති සඳහා ගන්නේ මොන ධාර විතරද? වටේ ධාර. වටේ ඔව් වටේ ධාර විතරයි. ඇතුළත ධාර ගන්නෑ. එහෙනම් පරිමිති සඳහා මේක ගන්නවා, මේක ගන්නවා, මේක ගන්නවා, මේක ගන්නවා, මේක ගන්නවා. එහෙනම් ඒ ටික එකතු කරන්න. හරිද? 7යි ධන 3 ධන 7 ධන 3 ධන 7 ධන 3 ධන 3. ඒ ඔක්කොම එකතු කරන්න. එකතු කරාම උත්තර එනවා සෙන්ටිමීටර් 23යි කියලා. ගානේ ඉතුරු දත්ත තියෙන සෙන්ටිමීටර වලින් එහෙනම් මේක සෙන්ටිමීටර. උත්තරේ සෙන්ටිමීටර. තේරුණාද හැමෝටම මේක ගත විදිය? ඔව් සර්. තේරුණාද? ඔව්. හොඳයි. හොඳයි. බලන්න මෙන්න මේ නිදසුන තේරෙනවද කියලා? මෙන්න මේ නිදසුනේ උත්තරේ ගත්තේ කොහොමද කියලා තේරෙනවද බලන්න? ඒක සෙන්ටිමීටර 40යි කියලා හොයලා තියෙනවා මෙයාගේ පරිමිතිය. ගත්ත විදිය තේරෙනවද බලන්න? හැමෝම බලන්න තේරෙනවද කියලා?
තේරෙනවද? ඔව් සර්. ඔව් සර්. හොඳයි හොඳයි. ඔව් ඔව් පුතේ මෙයාගේ පරිමිතිය සඳහා මේ ධාරය ගන්න නැහැ. මොකද එයා ඇතුළත ධාරයක්නේ. මේ ධාරෙත් ගන්න නැහැ. මොකද එයාත් ඇතුළත ධාරයක්නේ. පරිමිතිය කියන්නේ යම් තල රූපයක. හොඳද? පුතේ පරිමිතිය කියන්නේ පොඩක් ඉන්න. පුතේ පරිමිතිය කියන්නේ යම් තල රූපයක හෝ ඝන වස්තුවක මෙන්න මේ පිටින් තියෙන ධාර තියෙන මේ ධාරේ මේක හරිද මේක මේ ධාරේ මේක ඔන්න ඔය වගේ ධාරවල එකතු තමයි පරිමිතිය කියලා කියන්නේ හරිද පරිමිතිය කියන්නේ පුතේ වටේ තියෙන ධාරවල දිග එකතුව තල රූපයක හෝ ඝන වස්තුවක ප්ලේන් ෆිගර් එකක හෝ සොලිඩ් එකක තියෙන වටේ තියෙන ධාරවල දිග එකතුව තමයි පරිමිතිය කියලා කියන්නේ පරිමීටර් කියලා කියන්නේ හරි එතකොට පරිමිතිය සඳහා මේ අභ්‍යන්තර ධාර හරිද ගන්න බෑ මේ අභ්‍යන්තර ධාර හරිද ඉනර් සයිඩ්ස් අපිට යූස් කරන්න බෑ හරිද මේ වටේ තියෙනව විතරයි ගන්නෙ එහෙනම් මේකේ පරිමිතියට මේක එකතු කරනවා 10යි මේක 6යි මේක 8යි මේක 8යි මේක 4යි මේක 4යි ඒ ටික ඔක්කොම එකතු කරන්න එතකොට පරිමිතිය නෝ සෙන්ටිමීටර් 40යි කියලා තේරුණාද හැමෝටම ඔව් නියමයි හොඳයි බලන්න මෙයාගේ පරිමිතිය හොයලා තියෙනවා හෙව්වම ඇවිල්ලා තියෙනවා සෙන්ටිමීටර් 24යි කියලා. බලන්න ඒක ගන්න විදිය තේරෙනවද බලන්න හැමෝම? බලන්න හැම දරුවෙක්ම ඔයාලට තේරෙනවද කියලා ඒකේ පරිමිතිය කොහොමද වෙලා තියෙන්නේ කියලා? මෙයාගේ පරිමිතිය ඕම සෙන්ටිමීටර් 24යි කියලා අරන් තියෙනවා. බලන්න ඒක ගත පිට තේරෙනවද බලන්න? ඉක්මනට බලන්න. තේරෙනවද? තේරෙනවද පුතේ? ඔව් හොඳයි. මෙයාගේ පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිග එකතුව. පරිමිතියට පුතේ මෙන්න මේ ටික අයිති වෙනවා. මේ ටික අයිති. මේ ටික අයිති. මේකත් අයිති. මේ ටිකත් අයිති. මේ පාදෙත් අයිති. මේ ටිකත් අයිති. මේ පාදෙත් අයිති. හරිද? මේ මැද මෙන්න මේ ටික නම් ගන්න බෑ පරිමිතියට. මේ ටික ගන්න බෑ. ඒ ටික පරිමිතියට අයිති නෑ. මොකද ඇතුළත තියෙන ධාර පරිමිතියට අයිති නෑ. පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිග එකතුව. හරිද? එහෙනම් ඔක්කොම එකතු කරමු බලන්න. හරිද? මේ බලන් ඉන්න. මට කියන්න මේක 2යි. හරිද? මේක 5යිනේ. මේක 5යි කියලා දීලා තියෙනවා. මේක 2යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේක කීයේ? ඒකත් 2යි කියලා දීලා තියෙනවා. හරිද? මේක සෙන්ටිමීටර් 2යි කියලා දීලා තියෙනවා. මේකත් සෙන්ටිමීටර් 2යි කියලා දීලා තියෙනවා. මේක සෙන්ටිමීටර් 5යි කියලා දීලා තියෙනවා. මේක කීයද කියලා නෑ. මේක කීයද කියලාත් නෑ. හැබැයි ඒ දෙන්න දිගින් සමානයි කියලා තියෙනවා මේ චූටි ඉරි කැලේ දෙකක් ඇඳලා. මේ චූටි ඉරි කැලේ දෙකෙන් කියවෙන්නේ පුතේ මේ දිගයි සමානයි කියන එක. ඒක තමයි කියවෙන්නේ. හැබැයි අපිට කියලා නෑ මේ දිග කීයද සෙන්ටිමීටර් මේ දිග සෙන්ටිමීටර් කීයද කියලා කියලා නෑ. අපිට කියනවා මෙන්න මේ දිග සෙන්ටිමීටර් 2යිලු. මේ දිග 2යි නම් මේ දිග කීයේ? මේ දිග 2යි නම් මේ දිග කීයේ? සෙන්ටිමීටර් 2යි. සෙන්ටිමීටර් 2යි. හරිද? මේ දිග 5යි නම් මේ දිග කීයේ? 5යි. ඔව් එහෙනම් මේ ටික 5යි. මේ ටික 5යි. මේ ටික 2යි. 5න් 2ක් අඩු කරන්න කීයක් ඉතුරුයිද? 5න් 2ක් අඩු කරන්න 3ක් ඉතුරුයි. ඔව් 5න් 2ක් අඩු කරන්න 3ක් ඉතුරුයි. ඒ 3 මේ දිගට මෙතනටයි සමානව බෙදෙන්න ඕනේ නේද? ඔව් සර්. ඔව් 3 දෙන්නට මේ පැත්තටයි මේ පැත්තටයි සමානව බෙදුවොත් එක කෑල්ලක් කීයේ? 1.5යි. 1.5යි මොනවද? මීටර්ද සෙන්ටිමීටර්ද? සෙන්ටිමීටර්. මොකද ගානේ ඉතුරු දාත තියෙන සෙන්ටිමීටර වල ඉන්නේ. එහෙනම් මේකත් සෙන්ටිමීටර. මේකත් 1.5යි සෙන්ටිමීටර. හරිද? මේ දුරත් සෙන්ටිමීටර 1.5යි. මේක සෙන්ටිමීටර 5යි නම් මේක කීයද? සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර 5යි. හරි සෙන්ටිමීටර 5යි.
අපිට කියන්නේ පරිමිතිය හොයන්න කියලා. පරිමිතිය කියන්නේ වටේ ධාරවල දෙකේ එකතුව. මේක 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 මේක. ඔය ඔක්කොම ටික එකතු කරන්න. එතකොට එනවා පරිමිතිය. හරිද? පහ ධන දෙක ධන 1.5 ධන පහ ධන දෙක ධන පහ ධන 1.5 ධන දෙක. ඔය ඔක්කොම ටික එකතු කරාම එනවා පරිමිතිය සෙන්ටිමීටර 24යි කියලා. ගාන ඉතුරු දත්ත තියෙන සෙන්ටිමීටර වලින් එහෙනම් මේකත් මේකේ උත්තරේ සෙන්ටිමීටර. තේරුණාද? ඔව් ඔව් සර්. ඔව් සර් හොඳයි 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 පොතේ හරි එහෙනම් අපි මේ අභ්‍යාසය කරමුද ටාර් ගහලා කරමුද හා සර්. හා හොඳයි ඉක්මනට කරමු බලමු කවුද දක්ෂයෝ කියලා හරිද ඉක්මනට හදන්න හදලා ඉවරෙච්ච ගමන් ඔකේ තියෙනවා raise your hand කියලා icon එකක් හරිද ඔය participant වලට එහෙම ගියාම තියෙනවා raise your hand කියලා icon එකක් තියෙනවා අන්න ඒක ක්ලික් කරන්න හදලා ඉවරෙච්ච දරුවෝ හරිද ඉක්මන් කරන්න මේ දෙක හදන්න ඉක්මනට මේ දෙක හදන්න මේ දෙක හදලා ඉවරෙච්ච ගමන් අත උස්සන්න ඉක්මන් කරන්න
හරි පුතේ ඉවරද? ඔය අත උස්සලා තියෙන්නේ ගොඩක් අය. මං හදන්නද එහෙනම්? මං හදන්නද? sir. හොඳයි. මෙන්න පහක් දැක්වෙන එක් රූපයේ පරිමිතිය සොයන්න. පුතේ පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිගේ එකතුව. හරිද? පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිගේ එකතුව. හරිද? ওই ධාර ටික එකතු කරමු. පහදන 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 පහ. හරිද? නම් එකතු කරමු ඔක්කොම ටික. පරිමිතිය පරිමිතිය සමානයි පහදන 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 ඔක්කොම පහේ වගේ 1 2 3 4 5යි. පහව 5යි. එතකොට 1 2 3 4 5යි. පහව 5 එකතු කරාම 25යි. දාන ඉතුරු දත්ත තියෙන සෙන්ටිමීටර් වලින් එහෙනම් උත්තරෙත් සෙන්ටිමීටර. හරි. තේරුණාද හැමෝටම? Oh, sir. හොඳයි. පුතේ පහව 5ක් පහව 5ක් එකතු කරනවා වෙනුවට ඔයාට ඕන නම් පහෙන් ගුණ කරලා ගන්න පුළුවන්. ඒත් හරි. හරිද? රයිට්. මෙයාගේ පරිමිතිය හොයමු. හරි. පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිගේ එකතුව. මේ ධාරේ පරිමිතිය ගන්නෙ නැහැ පුතේ. හේතුව එයා අභ්‍යන්තර ධාරයක්. එයා ගන්න නැහැ. එහෙනම් පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිගේ එකතුව විතරයි. හොයමු පරිමිතිය. පරිමිතිය සමානයි 7 ධන 7 ධන 5 ධන 5. 7 ධන 7 ධන 5 ධන 5. සමානයි 7 7යි 14යි 5යි 5යි 10යි. 14යි 10යි එකතු කරාම 24යි. ගාන ඉතුරු දත්ත තියෙන සෙන්ටිමීටර වලින් එහෙනම් මේකත් සෙන්ටිමීටර. තේරුණාද? Oh, sir. Oh, sir. හොඳයි. 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 පුතේ හරි. ඊගාවට ඔන්න ඔය දෙක. හරි. ඔය දෙක හදන්න ඉක්මනට. හරි. හැමෝම ගාව අච්චුපත නැතුව ඇති නේද? කොහොමද අච්චුපත පෙළපොත ලැබිච්ච අය අත උස්සන්න බලන්න රේස් යන කියන අයිකන් එක ක්ලික් කරන්න. පෙළපොත ලැබිච්ච ළමයි. නොලැබිච්ච දරුවොත් ඉන්නව නේද? හරි. කමන්නේ. හරි. හදන්න දැන් ඉක්මනට. මේ දෙක හදන්න. ඉක්මනට හදන්න. හරිද? ඉවර නම් කියන්න. මේ දෙක හදලා ඉවර නම් කියන්න මට හැම දරුවෙක්ම. හරිද? මේ දෙක හදලා ඉවර නම් කියන්න. Hari, sir. හරි ඉවරයිලු. හරි. මෙයාගේ පරිමිතිය හොයමු. පුතේ පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිග එකතුව. පරිමිති සඳහා මේක ගන්න බෑ. හරිද? මොකද පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිග එකතුවනේ. හරි. හොයමු. මෙන්න. පරිමිතිය. හරිද? පරිමිතිය සමානයි වටේ ධාරවල දිග එකතුව. වටේ ධාර ටික එකතු කරමු. හරිද? 2යි මේක 6යි මේක 6යි මේක 2යි. ඉතුරු ධාර ටික දන්නේ නැහැ. ඉතුරු ටික හොයා ගන්න ඕනේ. ඉතුරු ටික හොයාගන්න ඕනේ. ඉතුරු ටික හොයාගන්න මෙහෙමයි. බලන් ඉන්න. බලන් ඉන්න. මේ ධාරේ කීයද කියන්න බලන්න. කීයද ඒක? මේ ධාරේ කීයද? සෙන්ටිමීටර 8යි. ඔව් සෙන්ටිමීටර 8යි. හරිද? මේක 2යි නම් මේක කීයද? සෙන්ටිමීටර 2යි. සෙන්ටිමීටර 2යි. මේක 6යි නම් මේක කීයද? Centimeter. සෙන්ටිමීටර 6යි. එහෙනම් මේ සම්පූර්ණ දිග කීයද? Centimeter. සෙන්ටිමීටර 8යි. හරි. හොඳයි. මේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 8යි. හරිද? right. එහෙනම් මේක දන්නවා මේක 2යි මේක 6යි මේක 6යි මේක 2යි. මේක තමයි දන්නේ නැත්තේ. ඒක හොයමු. හරිද? මේක කීයද කියලා හොයාගමු. හරි. මට කියන්න මේ ටික 2යි නම් මේ ටික කීයද? Centimeter. සෙන්ටිමීටර 2යි. සෙන්ටිමීටර 2යි. මේ ටික 6යි නම් මේ ටික කීයද? Centimeter.
සෙන්ටිමීටර් 6යි. ඒ ටික සෙන්ටිමීටර් 6යි. මේ ටික සෙන්ටිමීටර් 2යි. එහෙනම් මේ ටික කීයද? centimeter 4යි. සෙන්ටිමීටර් 4යි. 6ෙන් 2ක් අඩු කරන්න සෙන්ටිමීටර් 4යි. මේ ටික සෙන්ටිමීටර් 4යි. හරි. තේරුණා නේද? ඔන්න ඒ දාර ටික හොයාගත්තා. දැන් පරිමිති හොයමු. පුතේ පරිමිතිය කියන්නේ වටේ ධාරවල දෙක එකතුව. හරිද? 6යි 6යි 2යි 4යි 6යි 2යි. එකතු කරමු. හරිද? 8 ධන 6 ධන 2 ධන 4 ධන 6 ධන 2. ඔය ඔක්කොම එකතු කරන්න. එතකොට එනවා පරිමිතිය කීයද? වැරදුන්නේ නැහනේ. 8යි 6යි 2යි 4යි 6යි 2යි. 8යි 6යි 14යි 14යි 2යි 16යි 20යි 26යි 28යි. එන උත්තරේ 28යි. ගාන ඉතිරි දත්ත තියෙන සෙන්ටිමීටර වලින් එහෙනම් මේකත් සෙන්ටිමීටර. හොඳයි. තේරුණාද හැමෝටම? ඔව් සර්. හොඳයි. පුතේ එහෙනම් ඒක හරි. කොබන් එක හරි ගියා රේස් යු හැන්ඩ් කියන අයිකන් එක ක්ලික් කරනවා. ඒක හරි ගිය දරුවෝ. හරි ගිය දරුවෝ රේස් යු හැන්ඩ් කියන අයිකන් එක ක්ලික් කරන්න ඉක්මනට. ක්ලික් කරන්න බලන්න. හරි ගිය දරුවෝ. හොඳයි. හරි. ඊගාට මේක. හරිද? අපි මේක හදමු. මේ ගන්න. හරි. ඒකේ පරිමිතිය යන්න කියලා කියන්නේ මට කියන්න මේක 5යි නම් මේකේ දෙකේම එකතුව කීයද? centimeter 5යි. සෙන්ටිමීටර් 5යි. ඔව්. මේ බලන් ඉන්න. ඕකේ පරිමිතිය හොයන්නේ මෙහෙමයි. හරිද? ඕකේ පරිමිතිය හොයන්නේ 5 ධන 4 ධන 4. ඔන්න ඔහම හොයන්නේ. ඒ කොහොමද කියලා මම කියා දෙන්නම් බලන් ඉන්න. මෙයාගේ පරිමිතිය හොයන්නේ 5 ධන 4 ධන 4. ඒ කොහොමද කියලා කියා දෙන්නම් බලන් ඉන්න. මට හැමෝම කියන්න මේක 5යි නම් මේක කීයේ? කීයද? සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර් 5යි. හරිද? සෙන්ටිමීටර් 5යි. මේ දිගයි මොකද වෙන්නේ? කතා කරන්නේ සමානයි. ඔව්. හරිද? මේ දිගයි සමානයිනේ. මේක 5යි නම් මේක 5යි. හරි? 5යි. ඒ කියන්නේ මේ කෑල්ලේ එකතුව 5යි. තවත් විදිහකින් කියනවා නම් මේක 5යි නම් මේක 5යි. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලේ එකතුව 5යි. ඒ කියන්නේ මේකේ එකතුව කීයද? කීයද? 5යි. 5යි. ඔව් 5යි. හේතුව මේකයි දෙකින් සමානයිනේ. හරිද? ඒ නිසා 5යි. හරිද? මේක 5යි නම් මේකත් 5යි. මේ කෑල්ලේ එකතුව 5යි. ඒක 5යි කියන්නේ මේක 5යි නම් මේක 5යි. ඒ කියන්නේ මෙන්න මේ චූටි කෑල්ලේ එකතුව සෙන්ටිමීටර් 5යි. අපි දන්නවනේ මේකයි සමානයි කියලා. එහෙනම් මේක එකතුව සෙන්ටිමීටර් 5යි. 5 ධන. මේක 4යි නම් මේක කීයද? 4යි. ඒ කියන්නේ මේ පොඩි කෑල්ලේ එකතුව 4යි. ඒක තමයි එකකින් කියවෙන්නේ 4යි. අපි දන්නවනේ මේකයි සමානයි කියලා. හරිද? අපි දන්නවා. පේනවනේ මේකයි සමානයි කියලා අපිට පේනවා. ඔය පේන සමාන. එහෙනම් මට කියන්න. මේක 4යි නම් මේකත් 4යි. හරිද? ඒ කියන්නේ මේ චූටි කෑල්ලේ එකතුව 4යි. අපි දන්නවා අපිට පේනවා මේකට මේක සමානයි කියලා. එහෙනම් මට කියන්න මේ පොඩි කෑල්ලේ මේ චූටි කෑල්ලේ එකතුව කීයද? centimeter 4යි. සෙන්ටිමීටර් 4යි. සෙන්ටිමීටර් 4යි. හරිද? අපි දැන් හොයාගත්තා මේකේ එකතුව 5යි. මේකේ එකතුව 4යි. මේක 5යි. මේක 4යි. ඔය ඔක්කොම ටික එකතු කරන්න බලන්න. මේ ඔක්කොම ටික කියන්නේ ඔන්න ඔය කෑලි මේක ඔය ඔක්කොගේම එකතු තමයි මේ තියෙන්නේ. එහෙනම් එකතු කරන්න. 5යි 10යි 10 4යි 18යි. ගාන ඉතිරි දත්ත තියෙන්නේ සෙන්ටිමීටර වලින්. එහෙනම් මේකත් සෙන්ටිමීටර. තේරුණාද?
ඔව් සර්. ඔව්. හොඳයි. හොඳයි. හරි. ඊගාව ඔන්න ඔය දෙක. ඉක්මනට හදන්න. ඉක්මනට හදන්න ඔය ගණන් දෙක. මේකයි මේකයි. ඉවර නම් කියන්න මට. ඉවර නම් කියන්න. ඉවරයි සර්. ඉවරයි. කොබන් ඉවරයි අත උස්සන්න බලන්න. ඉවර බබාලා අත උස්සන්නකෝ රේස් හෑන් කියන අයිකන් එක ක්ලික් කරන්න ඔතනට ගිහිල්ලා ඉක්මනට. කො බලන්න. හොඳයි. ගොඩක් අය ඉවරයි නේද? අනිත් අයත් කරන්න ඉක්මන් කරන්න. තව විනාඩියක් දෙකක් දෙන්න. ඉක්මන් කරන්න. හරි. කියා දෙන්නද? කියා දෙන්න තව වෙලාව ඕනේද? තව වෙලාව ඕන සර්. හරි හදන්නකෝ. දෙකම හදන්න එහෙනම්. ඉක්මන් කරන්න. කියා දෙන්න ඕන නම් කියන්න. හරි නම් කියන්න මම කියා දෙන්න. හරි මං කියා දෙන්නද මේක දැන්? පුතේ මේ කියා දෙන්නද? හා සර්. හරි මෙන්න. හරි. පරිමිති අහන්නේ. මයික් මියුට් කරගන්න ඕන නැත්නම් පන්තියෙන් එළියට දානවා. හරි. පරිමිතිය. පරිමිතිය සමානයි. ඔය දැන් කියන දේ තේරෙන්නේ නැහැ සමහර දරුවන්ට. මයික් මියුට් කරගන්න කියන එක. හරි. පුතේ පරිමිතිය කියන්නේ වටේ දහරල දිගේ එකතුව. හරිද? මේක 10 නම් මේකත් 10යි. right. 10යි සෙන්ටිමීටර. හරිද? මේක කීයද කියලා දීලා තියෙන 12යි. මේක 10යි, මේක 4යි, මේක 4යි, මේක 4යි, මේක 4යි, මේක 10යි. මේක 4 නම් මේක කීයද? 4යි සෙන්ටිමීටර. හරිද? 4යි සෙන්ටිමීටර. හරි. එහෙනම් පරිමිතිය අහන්නේ. පරිමිතිය කියන්නේ වටේ දහරල දිගේ එකතුව. ඔක්කොම එකතු කරන්න. ඔක්කොම එකතු කරන්න. එකතු කරමු. right? ඔක්කොම එකතු කරමු. හරි. එකතු කරමු. 12යි 12 ධන 10 ධන 10 ධන 4 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 4 ධන 4 ධන 4 හරිද? එකතු කරොත් 12යි 10යි 10යි 4යි 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 එකතු කරන්න. කීයද? 12යි 10යි 22යි 32යි 36යි 52යි. හරිද? 52යි ගාන ඉතුරු දත තියෙන සෙන්ටිමීටර වලින් එහෙනම් මේක සෙන්ටිමීටර. එහෙනම් මෙයාගේ පරිමිතිය. ඒ කියන්නේ වටේ දාරවල දිගේ එකතුව පුතේ සෙන්ටිමීටර 52යි. තේරුණාද හැමෝටම? ඔව් සර්. කොබන් එක හරි ගියා. ඒක හරි ගියා අත උස්සන්න බලන්න. රේස් හෑන්ඩ් කියන අයිකන් එක ක්ලික් කරන් හරි ගිය දරුවෝ. හොඳයි. ඊගාට මේක. මෙයාගේ පරිමිතිය. පුතේ පරිමිතිය කියන්නේ වටේ දාරවල දිගේ එකතුව.
පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිග එකතුව. මේක දන්නෝ 8යි, මේක 11යි, මේක 5යි, මේක 4යි. මේක දන්නේ මේක දන්නේ. ඒක කීයද? කීයද ඒක? 8යි 11යි. සෙන්ටිමීටර 8යි පුතේ. මේක සෙන්ටිමීටර 8යි. හරිද? කොහොමද කියන්නේ මේක සෙන්ටිමීටර 8යි කියලා? කොහොමද කියන්නේ ඒක සෙන්ටිමීටර 8යි කියලා? ඉරි කෑලි දෙකක් තියෙන හින්දා මොකද පුතේ? යට ඉරි කෑලි දෙකක් තියෙනවනේ. අන්න හරි. ඔව්. ඔයාලට පේනව නේද මේ මෙන්න මෙතන ඉරි කෑලි දෙකක් ගහලා තියෙනවා. ඒ වගේම මේකෙත් මෙතන ඉරි කෑලි දෙකක් ගහලා තියෙනවා. ඒ ඉරි කෑලි දෙකෙන් කියවෙන්නේ මෙන්න මෙතන ඉරි කෑලි දෙකක් ගහලා තියෙන කොළ පාටයි. මෙතනත් ඉරි කෑලි දෙකක් ගහලා තියෙන කොළ පාටයි. ඒකෙන් කියවෙන්නේ මේ දිගයි සමානයි කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. එහෙනම් මේක 8යි නම් පුතේ මේකත් 8යි. සෙන්ටිමීටර 8යි. right. හරිද? පරිමිතිය අහන්නේ හොයමු. පරිමිතිය අහන්නේ හොයමු. මෙන්න. හරි. පරිමිතිය සමානයි හොයන්න. 11 ධන 5 ධන 4 ධන 5 ධන 4 ධන 8 ධන 8 8 ධන 8 ඔය ඔක්කොම එකතු කරන්න. හරිද? 11යි 5යි 16යි 16යි 4යි 20යි 20යි 8යි 28යි 28යි 8යි 36යි 36යි ගානේ ඉතිරි දත්ත තියෙන්නේ සෙන්ටිමීටර වලින්. එහෙනම් මේකත් සෙන්ටිමීටර. තේරුණාද හැමෝටම? ඔව් සර්. කොබන් එක හරි ගියා උස්සන්න බලන්න. රේෂියෝ හෑන්ඩ් කියන අයිකන් එක ක්ලික් කරන්න එක හරි ගියා. අනිත් අයත් පහක් දාන්න. රේෂියෝ හෑන්ඩ් කියන අයිකන් එක ඔෆ් කරන්න. හරි වැරදුනා නම්. හොඳයි. හරි ගිහිල්ලා. ගොඩක් අය හරි ගිහිල්ලා. හොඳයි. මේක නම් දෙක හදන්න. මේ දෙක හදන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඉක්මනට හදන්න මේ දෙක. ඉක්මන් කරන්න. හරි. කොබන් දැනටමත් මේක නම් මම ඔයාලගේ අත් ඔක්කොගෙන් පහක් දාන්නම්. සමහර අයට තේරෙන්නේ නැහනේ. හරි. ඔන්න මම ක්ලියර් ෆීඩ්බැක් දුන්නා. හරි. දැන් මේ ගානන් දෙක හදලා ඉවර වෙච්ච ගමන් ටක් ගාලා අත උස්සන්න. එතකොට රේෂියෝ හෑන්ඩ් කියන අයිකන් එක ක්ලික් කරන්න. එතකොට මම දන්නවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් ළමයි හදලා කියලා. සැලකිය යුතු පිරිසක් හදලා ඉවර වෙච්ච ගමන් මම කියා දෙන්න පටන් ගන්නවා. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඉවරයි නම් කියන්න. හරි. ඔන්න දැන් මේ වෙනකොට ළමයි හදලා තියෙනවා 7 දෙනෙක්. හොඳයි. එයාලා අත උස්සලා තියෙනවා. තව හදලා නේද? ළමයි 10 දෙනෙක් හදලා. 11යි. නියමයි. හදලා ඉවර වෙච්ච ගමන් අත උස්සන්න. හරි. මම මේක කියා දෙන්නද පුතේ? මේක කියා දෙන්නද? හා සර්. හරි. බලන් ඉන්න. පුතේ මේක 15යි. ඒක 15යි නම් මේක කීයද පුතේ? 15යි. 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 ඔව් මේකත් 15යි සෙන්ටිමීටර. good නියමයි. මේක 4යි. ඒක 4යි නම් මේක සෙන්ටිමීටර 4යි. සෙන්ටිමීටර 4යි. මේක 4යි කියලා දීලා තියෙනවා. ඒක 4යි නම් මේ දිග ඒකත් සෙන්ටිමීටර 4යි. මොකද සමාන වෙන්න එපයි. හරි. මෙන්න මේ දිග සෙන්ටිමීටර 6යි කියලා නෝට් කරලා තියෙනවා. මේ තියෙන්නේ. මෙන්න මේ දිග සෙන්ටිමීටර 6යි කියලා නෝට් කරලා තියෙනවා. ඒ වගේම
මෙන්න මෙතන චූටි කෑල්ලකුයි මෙතන චූටි කෑල්ලකුයි මෙතන චූටි කෑල්ලකුයි මෙතන චූටි කෑල්ලකුයි තියෙනවා. ඒකෙන් මොකද්ද කියන්නේ? ඒ ගානම දිග සමානයි. තමයි සමානයි. ඒකෙන් කියන්නේ මේ දිග මේ පාදෙයි මේ පාදෙයි මේ පාදෙයි මේ පාදෙයි. ඒ කියන්නේ පාද හතරම දිගින් සමානයි කියලා ඒකෙන් කියවෙන්නේ. මෙතන මේ චූටි කෑල්ලක් මෙතන චූටි කෑල්ලක් මෙතන පොඩි කෑල්ලක් මෙතන පොඩි කෑල්ලක් තියෙනවනේ. ඒකෙන් කියවෙන්නේ මේකයි 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 කියන පාද හතරම දිගින් සමානයි කියන එක ඒකෙන් කියවෙන්නේ. එහෙනම් මේක 6යි නම් මේකත් 6යි පුතේ. හරිද? 6යි. මේකත් සෙන්ටිමීටර් 6යි. එහෙනම් මේකත් සෙන්ටිමීටර් 6යි. මේකත් සෙන්ටිමීටර් 6යි. හරිද? right. මේක 5යි කියලා දීලා තියෙනවා. ඒක 5යි නම් මේක කීයද? සෙන්ටිමීටර් ඒකත් සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර් 5යි. හරි. එහෙනම් මෙයාගේ පරිමිතිය හොයන්න කියන්නේ. හොයමු. පරිමිතිය හොයන්න කියන්නේ. හොයමු. පරිමිතිය සමානයි 15 ධන 15 15 ධන 15 ධන 4 ඒවා තියෙනවා 1 2 3 4යි 4 ධන 4 ධන 4 ධන 4 6 ඒවා තියෙනවා 1 2 3 4යි 6 ධන 6 ධන 6 ධන 6 5 ඒවා තියෙනවා 2ක් හරිද 5 ධන 5 ඔය ඔක්කොම ටික එකතු කරන්න එතකොට එනවා මේ මුළු පරිමිතිය මේක ඔක්කොම ටික ඔය ඔක්කොම එකතු කරන්න ඔය ඔක්කොම එකතු කරනට වඩා ලේසි ක්‍රමයක් තියෙනව නේද ඔය ඔක්කොම එකතු කර කර ඉන්නට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා මොකක්ද කියන්න බලන්න මොකක්ද එකතු කරගෙන ගියාම ලොකු වෙලාවක් යනවනේ ඊට වඩා ලේසි මෙහෙම 15 දෙක එකතු කරනට වඩා ලේසිනේ 15 දෙකෙන් ගුණ කරන්න 30යි ධන 4 ඒවා 1 2 3 4ක් 4 ඒවා 4ක් එකතු කරනට වඩා ලේසි 4 4ෙන් ගුණ කරන්න 16යි එහෙම ගුණ මේ මම මේ හදන ගුණ කරලා හදන ක්‍රමෙන් හදන්නම ඕනේ නැහැ ඔබට ලේසි මේ ක්‍රමේ නම් ඔබ විවිධ දෙල ඔක්කොම එකතු කරන්න ගැටලුවක් නැහැ මම මේ කියදෙන්නේ ටිකක් පහසු ක්‍රමයක් ධන 6 ඒවා 1 2 3 4යි 6 ඒවා 4ක් එකතු කරනට වඩා ලේසි 6 4ෙන් ගුණ කරන්න 24යි ධන 5 ඒවා දෙකක් එකතු කරලා ලේසි 5 දෙකෙන් ගුණ කරන්න 5 2 10යි දැන් ඔක්කොම එකතු කරන්න 30යි 16යි 40යි 46යි 46යි 4යි 50යි 50යි 20යි 70යි 70යි 10යි 80යි එහෙනම් උත්තරේ 80යි ගානේ ඉතිරි දත්ත තියෙන සෙන්ටිමීටර වලින් එහෙනම් මේකත් සෙන්ටිමීටර තේරුණාද ඔව් සර් හොඳයි මම මේක කියා දෙනවා බලන් ඉන්න මේක පුතේ පරිමිතිය හොයන්න තියෙන්නේ පරිමිතිය කියන්නේ පුතේ මේ වටේ තියෙන ධාරවල දිගේ එකතුව හරිද පරිමිතිය කියන්නේ ඒකට පරිමිතිය හොයද්දි වටේ සියලු ධාර එකතු කරන්න මේක දන්නව 13.4යි මේක 13යි මේක 12යි මේ චූටි කැල්ල 5යි මේක කීයද 13.4යි ඔව් මේ ටික පුතේ 13.4යි හරිද මේ ටික පුතේ 13.4යි මෙතන තියෙන මීටර එහෙනම් මේකත් මීටර හරිද එකතු කරන්න පරිමිතිය අහන්නේ එකතු කරන්න පරිමීටර් equal හරි 12 ධන 13 ධන 5 ධන 12 ධන 13 ධන 5 ධන 13.4 ධන 13.4 13.4 ධන 13.4 හරිද හරි 12 ධන 13.4 ධන 5 ධන 5 ධන 13.4 ආයතන ඔය ඔක්කොම ටික තමයි මම ලිව්වේ හරි පිළිවෙලටම ලියන්න ඕනේ නැහැ තමන්ට කැමති විදිහට ලියන්න 12 ධන 13.4 ධන 13 ධන 5 ධන 13.4 එතකොට එනවා පරිමිතිය සුළු කරමුකෝ 12යි 13යි 5යි එකතු කරන්න 12යි 13යි එකතු කරාම 25යි 25යි 5යි 30යි ධන 13.4 ධන 13.4 කීයද එකතු කරාම 13.4 ධන 13.4 එකතු කරාම කීයද 28.8
උත්තරේ 26.8යි. 26.8යි. හරිද? එකතු කරන් තේරෙන්නේ නැත්නම් මම මෙහෙම පැත්තක එකතු කරලා පෙන්නන්නම් බලන් ඉන්න. හරිද? මෙන්න. පුතේ 13.4 ධන 13.4 හරිද? 13.4 ධන 13.4 අපි දන්නවා සංඛ්‍යා එකතු කරද්දී පුතේ අහන් ඉන්න සංඛ්‍යා එකතු කරද්දී හෝ අඩු කරද්දී දශම තිත එක කෙලින් තියෙන්න ඕන කියලා. අපි දන්නවා සංඛ්‍යා එකතු කරද්දී හෝ අඩු කරද්දී දශම තිත එක කෙලින් තියෙන්න ඕන කියලා. හරිද? මේ තියෙන එක කෙලින් තියෙනවනේ. ඔය තියෙන එක කෙලින්. එක කෙලින් තියෙනවා. හරි. ගැටලුවක් නැහැ. එහෙනම් එකතු කරමු. 4 4 8යි දශම 3 3යි 6යි 1 1යි 2යි. උත්තරේ 26.8යි. හරිද? 26.8යි. 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 කවුද? 13.4ට 13.4ක් එකතු කරාම 26.8යි. හරි. මයික් මියුට් කරගන්න. දැන් තියෙන්නේ 30ට එකතු කරන්න 26.8. 30ට 26.8 එකතු කරාම කීයද? හිතින් කියන්න බලන්න. 56.8. ඔව් 30ට 26.8 එකතු 56.8යි. කරාම ඔව් 56.8යි. 56.8යි. එකතු කරන විදිහ තේරෙන්නේ නැත්නම් මම කියා දෙන්නම්. 30ට එකතු කරන්න තියෙන 26.8ක් නේ. මෙන්න. 30ට එකතු කරන්න තියෙන්නේ. හරිද? 30ට එකතු කරන්න තියෙන්නේ 26.8ක්. පුතේ මෙන්න මේ 30 කියන සංඛ්‍යාවේ දශමිත කොහෙද තියෙන්නේ කියන්න බලන්න. 30 කියන සංඛ්‍යාවේ දශමිත කොහෙද තියෙන්නේ? මේ සංඛ්‍යාවේ දශම තිත කොහෙද තියෙන්නේ? කොතනද තියෙන්නේ? මෙන්න මේ සංඛ්‍යාවේ දශම තිත කොහෙද තියෙන්නේ කියලා අහන්න. දශමති ඉතක් නෑනේ. දශම මෙයාගේ දශම තිත පේන්නේ නෑනේ. පේන්නේ නැති වුණාට දශම තිතක් තියෙන හැම සංඛ්‍යාවකටම. හැම සංඛ්‍යාවකටම දශම තිතක් තියෙනවා. තියලා නැත්නම් කොහෙද ඒක තියෙන්නේ? සෑම සංඛ්‍යාවකට මෙයාගේ දශම තිත මෙති. මෙයාටත් දශම තිතක් තියෙනවා පේන්නේ නැති වුණාට. කොහෙද තියෙන්නේ? සංඛ්‍යාවේ අග. අන්න හරි සංඛ්‍යාවේ පිටිපස්සෙම කෙළවරේ. ඔව් සංඛ්‍යාවේ පිටිපස්සෙම කෙළවරේ තියෙන්නේ. හරි. අන්නේ දශමිතෙන් පිටිපස්සට දශමිතෙන් පිටිපස්සට ඔයාලට ඕන නම් බිංදු දාගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. බිංදු දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අපි දන්නවා සංඛ්‍යා එකතු කරද්දී හෝ අඩු කරද්දී දශමිතෙන් මොකක් වෙන්න ඕනද? දශමිතෙන් දශමිතෙන් කෙලින් එක තියෙනවා. කෙලින් එක කෙලින් තියෙන්න ඕන. සංඛ්‍යා එකතු කරද්දී හෝ අඩු කරද්දී දශමිතෙන් එක කෙලින් තියෙන්න ඕන පුතේ. හරිද? එක කෙලින් තියෙනවනේ. එකතු කරමු. හරි. 0.8යි 8යි දශම 0.6යි 6යි 3යි 2යි 5යි. උත්තරේ 56.8යි. උත්තරේ 56.8යි. ගානේ ඉතුරු දත්ත තියෙන්නේ මීටර වලින්. එහෙනම් මේකත් මීටර. මේකත් පුතේ මීටර. තේරුණාද හැමෝටම? ඔව් සර්. ඔව් හොඳයි. හොඳයි. හරි. right. හොඳයි. ඉක්මනට හැම දරුවෙක්ම හදන්න පඩ් ගාලා. හරිද? ඉක්මනට හදන්න ඔන්න ඔය ගණන් දෙක. right. ඔය ගණන් දෙක හදන්න ඉක්මනට හදන්න. මේකයි ඉක්මනට හදන්න. හදලා ඉවරච්ච ගමන් මට කියන්න ඕනේ. ඉක්මනට හදන්න. මම ටිකක් ලොකු කරන්නද රූපේ? පොඩක් අර පොඩි කරලා තියෙන නිසා අකුරු පේනම අඩුයි. ඔයාලා ගාව අච්චුපතක් තියෙනව නේද? හොඳයි. තියෙනවා නම් හොඳට පෙනෙයි.
ඉවර නම් කියන්න ඕන මට. හොඳද? ඉවර වෙච්ච ගමන් කියන්න ඕනේ. මං හදන්නද මේ ගාන? हाँ सर हाँ सर හරි. හොඳයි. පියන් දෙකකින් සෑදුණු ගේට්ටුවක රූප සටහනක් මෙහි දැක්වේ. ගේට්ටුවේ පරිමිතිය සොයන්න. හරි. පුතේ මෙහෙමයි. හරිද? මේ තියෙන්නේ පියන්නක්, මේ තියෙන ගේට්ටුවක පියනක්. මේ තියෙන්නේ ගේට්ටුවක පියනක්. අපිට කියනවා ඔය සම්පූර්ණ ගේට්ටුවේ පරිමිතිය හොයන්න. ඒතර පරිමිතියට මේ අභ්‍යන්තර ධාර ගන්න බෑනේ. වටේ ධාර විතරයි ගන්න. ඒතර මේක ගන්නවා, මේක ගන්නවා, මේක ගන්නවා, මේක ගන්නවා, මේක ගන්නවා. මේක 3යි නම් මේක 3යි නම් මේක කීයද? सुनाई 3යි. තුනයි. හේතුව තමයි ඔව්. හේතුව තමයි මෙන්න මේ පාදේ මෙතන ඉරි කැලි දෙකක් ඇඳලා තියෙනවා. කොළ පාට. මෙතනත් කොළ පාට ඉරි කැලි දෙකක් ඇඳලා තියෙනවා. එකකින් කියවෙන්නේ මේකයි මේකයි දෙකින් සමානයි කියන එක. මේක 3යි නම් මේකත් සෙන්ටිමීටර් 3යි. හරිද? පුතේ මෙයා 3යි නම් මෙයාත් මීටර් 3යි. මයික් මියුට් කරන්න ඕන. මයික් මියුට් කරන්න ඕන හැම දරුවෙක්ම. නැත්නම් අනිත් අයට ඇහෙන්නේ නැහැ. හරිද? මේක 4යි නම් මේක කීයද? हतराई सर 4යි. ඔව් 4යි මීටර. හරිද? හේතුව ඔයාලට පේනවා මෙතන චූටි ඉරි කෑල්ලකුයි මෙතන චූටි ඉරි කෑල්ලකුයි ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ දිගයි සමානයි කියන එක එකෙන් කියවෙන්නේ. 4යි. මේක 2.5 මීටර මේක 2.5 මීටර. අපෙන් අහන්නේ පරිමිතිය. හොයමු. පරිමිතිය අහන්නේ හොයමු. පරිමිතිය කියන්නේ වටේ ධාරවල දෙක එකතුව. රයිට්. පරිමිතිය සමානයි වටේ ධාරවල දෙක එකතුව. එකතු කරන්න. එකතු කරන්න. 2.5 දාන 2.5 කීයේ? 2.5 2.5 එකතු කරාම කීයේ? කීයේ? 5යි. ඔව් මීටර 5යි. ඔව් මීටර 5යි ධන 4 ධන 4 ධන 3 ධන 3. 4 ධන 4 ධන 3 ධන 3. හරිද? එකතු කරන්න. 5යි 4යි 9යි 9යි 4යි 13යි 13යි 3යි 16යි 16යි 9යි 19යි. ගාන ඉතුරු දත්ත තියෙන මීටර වලින් මේ ගාන ඉතුරු දත්ත තියෙන මීටර වලින් එහෙනම් මේකත් මීටර. තේරුණාද? හරි ගියාද හැමෝම? කතා කරන්නකෝ. ඔව් සර්. හොඳයි. 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 පුතේ ඊගාව එක. මෙන්න මේක. මේක ඉවරද කියා දෙන්නද? මොකද කියන්නේ? තව වෙලාව ඕනිද? तावेला ඉවරයි සර්. තව වෙලාව ඕන කියලා ඕන. තව වෙලාව ඕන කියලා දරුවෙක් කියනවා. හරි. එයා හදන්න පොඩි වෙලාවක් දෙන්න. එයා හදන්න චූටි වෙලාවක් දෙන්නම් මං එයාට. ඉක්මන් කරන්න.
මං කරන්නේ හැම දරුවෙක්ම ඈ. පේන්නේ නැගිටද කියන්නේ? නැහැ නේද? හරි ඔයාලට මාව පේනව නේද? නෑ සර්. නෑ සර්. නෑ සර්. නෑ සර්. ආහා පොඩ්ඩක් ඉන්න. චුට්ටක් ඉන්න. පොඩ්ඩක්. හරි. පුතේ පේනව නේද? ඔව් සර්. හරි. right. ඔව් සර්. හරි. හොඳයි පුතේ. right. බලන්න. හොඳද? හොඳයි. පුතේ මෙන්න. ඕකේ. පාසලක එක ශ්‍රේණියට ඇතුළු වන්න. හරිද? පාසලක එක ශ්‍රේණියට ඇතුළු වූ දරුවන් පිළිගැනීම සඳහා සකසා තිබූ තොරණක මිනුම් සහිත රූප සටහනක් මෙහි දැක්වේ. තොරණ වටා
රිබන් පටි ඇල්ලීමට අවශ්‍ය අවම රිබන් පටි වල දිග සොයන්න කියලා කියනවා. හරි. මේ තියෙන්නේ පුතේ තොරණ. හරිද? මේ තියෙන තොරණ. ඔන්න තොරණවට රිබන් පටි අල්ලනවලු. ඒ කියන්නේ මෙන්න මේකේ රිබන් පටියක් අල්ලනවලු, මේ දිගේ අල්ලනවලු, මේ දිගේ අල්ලනවලු, මේ ටිකේ, මේ ටිකේ, මේ ටිකේ, මේ ටිකේ. ඔන්න මේ ටිකේ. ඔන්න ඔය වටේට රිබන් පටි අල්ලනවලු. අල්ලන්න අවශ්‍ය රිබන් පටි අල්ලන්න අවශ්‍ය රිබන් පටි වල දෙක කීයද කියලා අහනවා. හොයමු. මේක මීටරයි නම් මේක මීටරයයි, මේක මීටර 3යි නම් මේක මීටර 3යි, මේක 3යි කියලා දීලා තියෙනවා. හරි. මේක 1යි කියලා දීලා තියෙනවා. ඒක 1යි නම් මේක කීයද? මේක 1යි නම් මේක කීයද? सेंटीमीटर सेंटीमीटर මීටර 1යි, මීටර 1යි. හරි. මට කියන්න මේක 3යි නම් මේක කීයද? मीटर මීටර 3යි, මීටර 3යි, මේක මීටර 1යි. මට කියන්න මේක 3යි නම් මේක කීයද? 3යි මීටර 3යි. හරි. මෙන්න මේ උණු දිග කීයද? කීයද? 3යි මීටර මේ මුළු දිග 5යි මීටර. ඔව්. 5යි මීටර පුතේ. ඔව් 5යි මීටර. ඔව් 5යි මීටර. කොහොමද කියන්නේ 5යි කියලා? කොහොමද කියන්නේ මේ දිග 5යි කියලා? කියන්න බලන්න. කොහොමද කියන්නේ මේ දිග 5යි කියලා? යටම තියෙන මීටර 1යි කියලා තියෙන දෙක උඩට අන්න ගන්න. හරි. ඔව්. මට කියන්න මේක 1යි නම් මේක කීයද? එකයි. මේක 1යි නම් මේක කීයද? මීටර 1යි. මේක මීටර 1යි. මේක 1යි නම් මේක කීයද? मीटर 1යි. මීටර 1යි. හරිද? මීටර 1යි. එහෙනම් මේක මීටර 1යි නම් මේක මීටර 1යි. මේකත් මීටර 1යි. මේක මීටර 3යි කියලා දීලා තියෙනවා. එහෙනම් මට කියන්න මේ සම්පූර්ණ දිග කීයද? मीटर 5යි. මීටර 5යි මීටර 5යි. ඔව්. ඒක මීටර 5යි. ඒක මීටර 5යි නම් මේක මීටර කීයද? 5යි. ඒකත් මීටර 5යි මීටර ඔව්. ඒකත් මීටර 5යි. හරි. අහන්නේ පරිමිතිය. පුතේ අහන්නේ පරිමිතිය. පරිමිතිය කියන්නේ මටේ දාන දිග එකතුව. එකතු කරමු. හරිද? ඔක්කොම එකතු කරමු. 3යි 1යි 3යි 1යි 5යි 1යි 3යි 1යි 3යි 3යි. ඔක්කොම එකතු කරමු. එකතු කරලා කියන්න මට එකපාරට උත්තරේ කියන්න. 3යි හරිද? 3යි 1යි 4යි 4යි 3යි 7යි 7යි 1යි 8යි 8යි 5යි 13යි 13යි 1යි 14යි 17යි 18යි 21යි 24යි 24යි ගාන ඉතුරු දාලා තියෙන මීටර වලින් එහෙනම් මේකත් මීටර. එහෙනම් රිබන් පටි මීටර 24ක් ඕනේ. තේරුණාද? ඔව් ඔව් සර්. හොඳයි. 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 ඉක්මනට හදන්න ඕනේ 4වෙනි ගාන. 4වෙනි ගාන හදන්න ඉක්මනට 4යි 3යි 3ට පෙන්නන්න බෑ ගොඩක්. එක මේ ලොකු කරන්න බෑ ස්ක්‍රීන් එක. හරි. හැමෝම හදන්න 4වෙනි ගාන ඉක්මනට හදන්න 4වෙනි ගාන. ඉක්මන් කරන්න පුතාලා. එයාට ප්‍රයෝග ටිකක් පොඩි වැඩි නෑ. මයික් ඔෆ් කරන්න. නෑ. හරි. බලන්න එයාට ප්‍රයෝග පොඩි වැඩි නේද? චෙක්. පුතේ මේ මයික් එක මේ හැම දරුවෙක්ම මේක හැදුවද කියන්න බලන්න. 10 ඔව් සර්. එහෙනම් හදන්න ඔව් සර්. හැදුවද? හරි. ඝන වස්තුවක් සෑදීම සඳහා යොදාගත්
ඝන වස්තුවක් සෑදීම සඳහා යොදාගත් පතරමක රූප සටහනක් මෙහි දැක්වේ. එහි පරිමිතිය සොයන්න. මේ තියෙන්නේ පතරමක්. හරිද? පුතේ අහන් ඉන්න. මේ පුතේ අහන් ඉන්නකෝ. ඝන වස්තුවක් සෑදීමට අවශ්‍ය පතරමක් මේ තියෙන්නේ. මට කියන්න මෙන්න මේ පතරම පාවිච්චි කරලා හදන්න පුළුවන් ඝන වස්තුවේ හැඩය මොකක්ද? මොන වගේ ඝන වස්තුවද මේක පාවිච්චි කරලා හදන්න පුළුවන්? මෙන්න මේ පතරම මෙතනින් නවනවා, මෙතනින් නවනවා, මෙතනින් නවනවා. මෙතනින් මෙහෙට නැවුවා, මෙතනින් මෙහෙට නැවුවා, මෙතනින් මෙහෙට නැවුවා, එහෙම නවනවා. නවලා ඔය පතරම පාවිච්චි මොකද්ද? සවිදි චතුස්ථලය. ඔව් සවිදි චතුස්ථලය. හරිද? රෙගියුලර් ටෙට්‍රාහීඩ්‍රන් ටයිප් එකක් තමයි අපි හදන්නේ. හරි. පුතේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ හැඩයක්. ඕන්න ඔය වගේ ඝන වස්තුවක්. ඔක නිකන් ඔහොම තියුණා පේන්නේ නැත්නම් ත්‍රිමානව හිතලා බලන්නකෝ. ඔක ත්‍රිමානව හිතලා බලන්න. හරිද? ඔන්න ඔය වගේ ඝන වස්තුවක් හදන්න තමයි පතරම හදලා තියෙන්නේ. හරි. එතකොට ඔව් පුතේ සවිදි චතුස්ථලයක්. හරිද? ඒකේ තියෙනවා සමපාද ත්‍රිකෝණාකාර මුහුණත් හතරක්. හරිද? මෙන්න මේ වගේ මුහුණතක් තියෙනවා ත්‍රිකෝණ හැඩදී. හරිද? පැත්තෙන් මේ වගේ මුහුණතක් තියෙනවා පැත්තෙන්. මෙන්න මේ ඉස්සරහින් තව මුහුණතක් තියෙනවා යටින් තව මුහුණතක් තියෙනවා. ඔක්කොම පැති හතරයි. ඔන්න ඔය ඒ චතුස්ථලය හදන්න තමයි පුතේ ඔය වගේ පතරමක් ගන්නෙ. මේ බලන්න මේකේ තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. මේකයි දිගින් සමානයිනේ. ඒ කියන්නේ මෙයා සමපාද ත්‍රිකෝණයක්. ඉක්විලැටරල් ට්‍රයැන්ගල් එකක්. මෙයත් පුතේ සමපාද ත්‍රිකෝණයක්. හරිද? කොහොමද කියන්නේ මේ පාදේ දිගින් සමානයි කියලා පෙන්නන්න ඉරි කැල තුනක් ගහලා තියෙනවා. එහෙනම් පාද තුන දිගින් සමානයි. එහෙනම් මේක සමපාද ත්‍රිකෝණයක් පුතේ. හරිද? ඉක්විලැටරල් ට්‍රයැන්ගල් එකක්. මෙතන සමපාද ත්‍රිකෝණයක් මෙතන සමපාද ත්‍රිකෝණයක්. මෙන්න මේ ධාරයෙන් මේ ත්‍රිකෝණය මෙහෙට නවනවා. හරිද? මේ ධාරයෙන් මේ ත්‍රිකෝණය මෙහෙට නවනවා. මේ ධාරයෙන් මේ දෙක මෙහෙට නවනවා. ඔහොම නවලා තමයි අන්නර මෙන්න මේ කියපු හැඩේ හදන්නේ. මෙන්න මේ වගේ ඝන වස්තුවක් හදනවා. හරි. ඉතින් අපිට කියනවා එම ඝන වස්තුව සෑදීම සඳහා යොදාගත් පතරමක රූප සටහනක් මෙහි දැක්වේ. ඝන වස්තුව සෑදීමට යොදාගත් පතරමක රූප සටහනක් මෙහි දැක්වේ. එහි පරිමිතිය සොයන්න. කාගේද පරිමිතිය හොයන්න කියන්නේ? පුළුවන් නම් කියන්න බලන්න. හතරමයි. කාගේද? කාගේද පරිමිතිය හොයන්න කියලා කියන්නේ? පතරමේ. ඔව් පතරමේ. මේක 6යි. ඒක 6 නම් මේ කීයද? 6යි. 6යි. මේක 6යි. 6යි. මේක 6යි. 6යි. මේකත් 6යි. මේකත් 6යි. 6යි. මොකද මෙතන චූටි ඉරි කැලක් ගහලා තියෙනවා. මෙතනත් ඉරි කැලක් ගහලා තියෙනවනේ. ඒකෙන් කියවෙන්නේ මේක 6 නම් මේකත් 6යි. මෙතනත් ඉරි කැලක් ගහලා තියෙනවනේ. ඒකෙන් කියවෙන්නේ මේකත් 6යි. මෙතනත් ඉරක් තියෙනවා. ඒ කියන්නේ මේකත් 6යි. මෙතනත් ඉරක් තියෙනවා. ඒ කියන්නේ මේකත් 6යි. මෙතනත් ඉරක් තියෙනවා. ඒ කියන්නේ මේකත් 6යි. ඒ කියන්නේ 6 ඒව සෙට් එකක් තියෙන්නේ. එහෙනම් පරිමිතිය. හරිද? එහෙනම් පරිමිතිය 6 ඒවා කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 ධන 6 ධන 6 ධන 6 ධන 6 ධන 6. 6 6ක් එකතු කරනට වඩා ලේසි 6 6ෙන් ගුණ කරන්න. 6 වරක් 6 36යි. 36යි. ගාන ඉතිරි දත්ත තියෙන්නේ සෙන්ටිමීටර වලින්. එහෙනම් මේකත් සෙන්ටිමීටර. තේරුණාද? ඔව් සර්. හොඳයි. කොබන අතුස්සන බලන්න හරි ගිය දරුවෝ. ඔව් හරි. හරි ගිය චූටි බබාලා අතුස්සන බලන්න රේස් යු හැන්ඩ් කියන අයිකන් එක ක්ලික් කරන්න ඉක්මනට. කෝ නියමයි. හොඳයිනේ. දක්ෂයෝ ඉන්න ගොඩක්. කො බලන්න කැමරේ ඔන් කරන්න බලන්න. කො බලන්න මේකින් බබාලා බලන්න කැමරේ ඔන් කරන්න බලන්න. පුළුවන් කමක් තියෙනවා නම් ඔන් කරන්න. බැරි නම් කමක් නැහැ. හරිද? පුළුවන් කමක් තියෙනවා නම් ඔන් කරන්න. හරි. හොඳයි. නියමයි. හොඳයි. හරි. ඔයාලට මගෙන් මුකුත් අහන්න එහෙම දේවල් තියෙද? මුකුත් අහන්න දෙයක් තියෙද? තියෙනවා නම් අහන්න බලන්න. දැනගන්න දෙයක් තියෙනවා නම් මුකුත් අහන්නකෝ. තියෙද? නෑ. හොඳයි. උගන්වන දේවල් හොඳට තේරෙනවද? ඔව් සර්. වේගෙ වැඩිද? වේගෙ වැඩිද? නෑ. ඔව් හරි අපි ලබන සතියේ ඉඳලා ලියන්නේ මෙන්න මේ ටියුට් එකේ හොඳද? පුතේ
දැන් අද පොතේ ලිව්වට අපි ලබන සතියේ ඉඳලා මෙන්න මේ ටියුට් එකෙත් ලියනවා. මෙන්න මේ ටියුට් එකේ ලියනවා. මම මේ ටියුට් එක දැන් පෝස්ට් කරලා තියෙන්නේ ගෙදර ලැබෙයි ඔබට. හොඳද? හා සර්. හරි. මෙන්න මේ ටියුට් එකේ අපි ලියනවා. හොඳද? මේ ටියුට් එක පුතේ ඉංග්‍රීසි මීඩියම් මාට ඉංග්‍රීසි මාදිනු සිංහල මාධ්‍යයට සිංහලෙනුත් ලැබෙනවා. හරිද? මේක පිටු තියෙනවා ගොඩක්. හොඳද? මේ ටියුට් එකේ තමයි ලියන්නේ. එක මං කිව්වා පුතේ මං කිව්වා මේ අර මේ අවුරුද්ද ජනවාරි මුල සතිය නිසා තමයි වැඩේ ඔහොම උනේ. ලබන මාසෙ ඉඳලා කිසි ප්‍රශ්නයක් නැහැ. මුල් සතියෙම හරියටම ජනවාරි මුල සතිය වෙනකොට ටියුට් එක ගෙදරට ලැබෙනවා. රයිට්. හරි. එහෙනම් මේක තේරුණා. ඊගාව. රයිට්. හදන්න බලන්න මේ පස්වෙනි ගාන හැම දරුවෙක්ම මේ පස්වෙනි ගාන හදන්න ඉක්මනට හදන්න. මං කියා දෙන්නද? හරි සර්. හරි. පැත්තක දිග සෙන්ටිමීටර් 40ක් වූ සමචතුරස්‍රාකාර බිම් ගඩොල් අල්ලා සැකසූ ගෙමිදුලක කොටසක් රූපයේ දැක්වේ. එහි එම කොටසේ පරිමිතිය සොයන්න. මේ තියෙන පුතේ බිම් ගඩොල්. තේරුණාද? බිම් ගඩොල්. හරිද? බිම් ගඩොල් හදලා මේ වලින් සැකසූ ගෙමිදුලක කොටසක් මේ දැක්වෙන්නේ. හරිද? ගෙමිදුලක් මේ දැක්වෙන්නේ. හරිද? අපිට කියනවා එම කොටසේ පරිමිතිය සොයන්න කියලා කියනවා. ඔන්න ඔය අල්ලලා තියෙන බිම් ගඩොල් මොන වගේ හැඩේ බිම් ගඩොල්ද අල්ලලා තියෙන්නේ? සමචතුරස්‍රාකාරය. ඔව් සමචතුරස්‍ර හැඩදී. මෙන්න මේ අල්ලලා තියෙන බිම් ගඩොල් සමචතුරස්‍ර හැඩදී. ඒ බිම් සමචතුරස්‍රයක් නම් අපි දන්න ඕනේ සමචතුරස්‍රයක් නම් දිග පළල සමානයි කියලා. සමචතුරස්‍රයක දිග පළල සමානයි. හරිද? හරි. එහෙනම් අපිට කියනවා ඒ අන්නේ අල්ලලා තියෙන බිම් ගඩොල් සමචතුරස්‍ර හැඩදීලු. මේ කියන්නේ. ඒ වගේම ඒ බිම් ගඩොලක දිග පළල සෙන්ටිමීටර් කීයකින් වෙනවලුද? 40යි. සෙන්ටිමීටර් 40යිලෝ. බිම් ගඩොලක දිග පළල සෙන්ටිමීටර් 40ක් බැගින් වෙනවලු. හරිද? දිගත් සෙන්ටිමීටර් 40යි පළල සෙන්ටිමීටර් 40යි බැගින් වෙනවලු. අපිට කියනවා එම කොටසෙහි පරිමිතිය සොයන්න. ඔන්න ඔය වගේ ගල් අල්ලලා බිම් ගල් මේ ගඩොල් අල්ලලා ගෙමිදුලක් සකසලා තියෙනවා. අපිට කියනවා ඔය ගෙමිදුලේ පරිමිතිය හොයන්න කියලා. මට හැමෝම කියන්න පුතේ පරිමිතිය සඳහා. හරිද? මට හැමෝම කියන්න පරිමිතිය සඳහා මෙන්න මේ අභ්‍යන්තර ධාර ගන්නවද? නෑ සර්. නෑ. ඔව් පුතේ පරිමිතිය සඳහා ගන්න මේ වටේ ධාර විතරයි. පරිමිතිය සඳහා ගන්න මේ වටේ ධාර විතරයි. හරිද? පරිමිතිය කියන්නේ ඒකනේ. පරිමිතිය කියන්නේ වටේ සඳහා ගන්න වටේ ධාර විතරයි. මේ ටික 40යි නම් මේ සම්පූර්ණ දෙක කීයද? කීයද? 40ව කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 40ව 6ක් කීයද? සෙන්ටිමීටර් 240. සෙන්ටිමීටර් 240. ඔව් හරිද? ඔව් පරිමිතිය සමානයි 240යි. හරිද? 40යි 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 40ව 6ක් කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 40ව 6ක් කියන්නේ පුතේ 4 ගුණ කරන්න 6න් 24යි බිංදුවක් දාන්න 240යි. හරි 240යි. දාන එහෙනම් මේ ටික 240යි. මේ ටික කීයද? 80යි. ඔව් 40 දන 40 80යි. 80යි. දාන මේ ටික කීයද? 160. 80යි. 80යි. හරිද? 40 40 80යි. මේ ටික කීයද? 160යි. 60 ඔව් සෙන්ටිමීටර්. 40යි 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 160යි 160යි දන මේ ටික කීයද? 80යි. 80 සෙන්ටිමීටර්. 80යි හරිද?
මේ ටික කීයද? 160. 160 සෙන්ටිමීටර්. 160යි. ධන. මේ ටික කීයද? 80 සෙන්ටිමීටර්. 80යි. ධන. මේ ටික කීයද? 80. 40 දැක් 80යි. හරි පුතේ. ඔන්න ඔය ඔක්කොම ටික එකතු කරාම එනවා මෙයාගේ පරිමිතිය. ඔය ඔක්කොම ටික එකතු කරාම එනවා මෙයාගේ පරිමිතිය. හැබැයි ඔහොම ඔක්කොම එකතු කරන්න ගියාම ටිකක් වෙලාව යනෝනේ. මෙහෙම එකතු කරන්න ගියාම පුතේ ටිකක් වෙලාව යනෝනේ. වෙලාව ඉතුරු කරගන්න ඊට වඩා ලේසි ක්‍රමයක් නැද්ද? තියෙනවා. තියෙද නැද්ද? තියෙනවා. තියෙනවා. ඔව් කියන්න බලන්න ඊට වඩා ලේසි ක්‍රමයක්. මෙහෙම එකතු කරනට වඩා ලේසි ක්‍රමයක් කියන්න බලන්න. පරිමිතිය සමානයි 40ව කීයක් තියෙද බලමු. මේ එකක් 40යිනේ. 40ව කීයක් තියෙද බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 40 ඒවා 24ක්. එහෙනම් පුතේ 40 24න් ගුණ කරා නම් පඩ් ගාලා උත්තර එනව නේද? ඔව් සර්. එනවා. ඔව් 40 24න් ගුණ කරමු. හරිද? මේ බිඳුව පිටිපස්සෙන් ලියා ගන්න. 4 24න් ගුණ කරන්න. 4 24න් ගුණ කරන්න. 4 වරක් 4 16යි. 16න් 6 එකක් ඉතිරි. 4 වරක් 2 8යි. ඉතිරි වෙච්ච එකයි 9යි. ඔන්න මම ඉතා සරලව ගුණ කරා. හරිද? කෙටියෙන් ගුණ කරා. ඔය කෙටි ක්‍රමයකින් මම ගුණ කරේ. ඔබට මම ගුණ කර විදිහට ගුණ කරන්න අපහසු නම් ඔබ වෙනම පැත්තක ගුණ කරන්න. 40 ගුණ කරන්න 24යි. හරි. ගුණ කරමු මෙන්න 40 ගුණ කරන්න 24යි. 40 ගුණ කරන්න 24යි. ගුණ කරමු. 4 වරක් බිඳුව බිඳුවයි. 4 වරක් 4 16යි. දෙවරක් බිඳුව බිඳුවයි. ඒ බිඳුව මේ ඉලක්කම කෙලින් දාන්න ඕන. හරිද? දෙවරක් බිඳුව බිඳුවයි. ඒ බිඳුව කියන එක මෙන්න මේ ඉලක්කම කෙලින් දාන්න ඕන පහට. බිඳුවයි. දෙවරක් 4 8යි. දැන් කරන්නේ මෙන්න මේ ටික පිළිවෙලට එකතු කරන්න. එකතු කරන්න. බිඳුවයි 6යි බිඳුවයි 6යි 1යි 8යි 9යි. උත්තරේ 960යි. එහෙනම් ගුණ කරාම 960යි. ඒ කියන්නේ මේ වටේ සම්පූර්ණ දිග 960යි. මේක සෙන්ටිමීටර. එහෙනම් මේකත් සෙන්ටිමීටර. ඔව්. එහෙනම් මේකේ වටේ දිග සම්පූර්ණ සෙන්ටිමීටර 960යි. හොඳයි. තේරුණාද හැමෝටම? තේරුණාද? හොඳයි. ඔව් සර්. හොඳයි. 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 ඊගාවට ඔන්න 6 වෙනි ගාන හදන්න ඉක්මනට 6 වෙනි ගාන හැම දරුවෙක්ම හදන්න. ඉක්මනට. ඔව් පුතේ හරි. 6 වෙනි ගාන හදන්න හැම දරුවෙක්ම ඉක්මනට හදන්න. ඉක්මනට හදන්න. ඉක්මනට හදන්න. හරි. ඉක්මනට හදලා කියන්න ඉවර නම් කියන්න. ඉවර නම් කියන්න. හරි සර්. හරි. කොහොමද ඉවරයි අතුස්සන්? රේස් යූ හෑන්ඩ් කියන අයිකන් එක ක්ලික් කරන්න ඉවරයි. ඉවර දරුවෝ රේස් යූ හෑන්ඩ් කියන අයිකන් එක ක්ලික් කරන්න. ඉක්මන් කරන්න. මේ UPS වල
හරියට පදින්නේ නැහනේ පහ වෙනවා ඉතින්. කියා දෙන්නද? හරිද? හා සර්. හොඳයි. මෙන්න සමචතුරස්‍රාකාර ලී ආස්තරයක් හා එහි පැත්තක දිගට සමාන සමචතුරස්‍රාකාර ලී ආස්තරයක් හා එහි පැත්තක දිගට සමාන ආධාරකයක් සහිත සම්පාද ත්‍රිකෝණාකාර ලී ආස්තරයක් සංයුක්ත කර සැකසූ බිත්ති සැරසිල්ලක පරිමිතිය සෙන්ටිමීටර් 160ක් නම් හරි. මෙතන තියෙනවා සමචතුරස්‍රාකාර ආස්තරයක්. අන්නේ ආස්තරේ පැත්තක දිගට හරිද? අන්නේ ආස්තරේ පැත්තක දිගට සමාන ආධාරකයක්. මෙන්න මේ සමචතුරස්‍රේ පැත්තක දිගට සමාන ආධාරකයක් සහිත ත්‍රිකෝණයක් මේ තියෙන්නේ. නිකන් ත්‍රිකෝණයක් නෙමෙලු. සමපාද ත්‍රිකෝණයක්ලු. සමපාද ත්‍රිකෝණාකාර ආස්තරයක් තියෙනවලු. ලී ආස්තරයක් තියෙනවලු. සංයුක්ත කර සැකසූ බිත්ති සැරසිල්ලක් තියෙනවලු මේ තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ බිත්ති සැරසිල්ලක්. ඒ සැරසිල්ලේ මේ තියෙන්නේ සමචතුරස්‍රයක්. හරිද? මේ තියෙන ත්‍රිකෝණයක් අපිට කියනවා මේකේ පරිමිතිය සෙන්ටිමීටර් 160ක් නම් පරිමිතිය කියන්නේ වටේ ධාරවල දිග එකතුව. මට කියන්නේ පරිමිතියට හරිද? පරිමිතියට මේ ධාරය ගන්න පුළුවන්ද? බෑ සර්. ඔව් පරිමිතියට මේ ධාරය ගන්න බෑ. හරිද? පරිමිතියට ගන්න පුළුවන් වෙන්නේ මේක. හරි. මෙන්න මේ අභ්‍යන්තර ධාරය ගන්න බෑ. හරි. පරිමිතිය සෙන්ටිමීටර් 160ක් නම් මේ කියන්නේ මේකේ එකතු සෙන්ටිමීටර් 160ක් නම් අපිට කියනවා සමචතුරස්‍රාකාර ලී ආස්තරේ පැත්තක දිග සොයන්න. සමචතුරස්‍රාකාර ලී ආස්තරේ පැත්තක දිග හොයන්නලු. අපි දන්නවා සමචතුරස්‍රයේ දිගයි පළලයි මොකද වෙන්නේ පුතේ? සමචතුරස්‍රයක දිගයි පළලයි මොකද වෙන්නේ? සමානයි. දිග x කියලා ගත්තොත් පළල කීයද? x. ඔව් දිග x කියලා ගත්තොත් පුතේ පළල x. හරිද? එහෙනම් මේක කීයද? මේක x. ඒකත් x. හරිද? ඒකත් x. මේකත් x. x. ඔව් x. අපි දන්නවා අපිට ගානේ කියනවා මේ තියෙන සමපාද ත්‍රිකෝණයක්ලු. අපිට ගානේ කියනවා මේ තියෙන සමපාද ත්‍රිකෝණයක්ලු. සමපාද ත්‍රිකෝණයක් නම් මේ පාදෙයි මොකක් වෙන්න ඕනද දෙක? සමාන වෙන්න සම්පාද ත්‍රිකෝණයක් නම් හරිද? මේ තියෙන සම්පාද ත්‍රිකෝණයක් කියලා ගානේ කියනවනේ. සම්පාද ත්‍රිකෝණයක් නම් ඉක්විලැටරල් ට්‍රයැන්ගල් එකක් නම් මේ දිගයි සමාන වෙන්න ඕන. මේ දිග x කියලා කියනවා. මේ දිග x කියලා අපි දාගත්තා. එහෙනම් මේ දිග x. මෙයා x නම් මෙයාත් x. හරිද? මෙයාත් x. මෙයා x. එයාත් x. එයාත් x. හේතුව මෙයා සම්පාද ත්‍රිකෝණයක්නේ. එයාත් x. හරි. අපෙන් අහන්නේ පරිමිතිය. අපිට කියනවා මෙයාගේ පරිමිතිය. ඒ කියන්නේ වටේ දිග සෙන්ටිමීටර් 160යිලු. හරිද? ඒ කියන්නේ මේකයි එකතුව සෙන්ටිමීටර් 160යි. මේ ධාරය ගන්න බෑ. පරිමිතියට අභ්‍යන්තර ධාර ගන්න නෑ. පරිමිතියට ගන්නේ වටේ ධාර විතරයි. පරිමිතියට ගන්නේ පුතේ වටේ ධාර විතරයි. අභ්‍යන්තර ධාර ගන්නවද පුතේ? පරිමිතියට අභ්‍යන්තර ධාර ගන්නවද? නෑ. පරිමිතියට ගන්නේ වටේ ධාර විතරයි. ඒ කියන්නේ මේ ධාරයයි මේකේ එකතුව සෙන්ටිමීටර් 160යිලු. එකතු කරමු. x දාන x. එකතු කරමු. x දාන x කීයද? 1 2 3 4 5යි නේද? x දාන x සමානයි කීයද? සෙන්ටිමීටර් 160යි. සුළු කරන්න.
මේ x ඉස්සරහා ඉන්න සංගුණක කොඑෆිෂන්ට් එක වෙන්නේ 1. මෙතන ඉස්සරහින් සංගුණක 1 1 1 1. ආ 1x පුතේ 1x ධන 1x ධන 1x ධන 1x ධන 1x ඔක්කොම කීයද? කීයද? 5x. ඔව් සමාන 160යි. මෙතන පුතේ කොටස් දෙකයි. කොටස් කැඩෙන්නේ වරහන්ට පිටින් තියෙන ධනින් ඍණින් සමාන ලකුණේ. තනි කරන්න කියන්නේ x x ඉන්නේ මේ කොටස එයාට ඉන්නල් එයා ගා තවත් කොටස් වෙනවා මෙහෙට දාන්න එහෙම දාන්න කොටස් නැහැ. එහෙනම් මෙයාගේ පද ගලවන්න. 5 සහ x අතර ලකුණ නැහැ කියන පුතේ ගුණ කිරීම. ගුණ කිරීම පහ මෙහෙට ගියට බෙදීම පහ වෙනවා. x සමානයි 160 හරිද? 160 බෙදීම 5. x සමානයි 5ට 5 එකයි 16ට 5 3යි එකක් ඉදිරි 1.10යි 10ට 5 2යි. හරිද? මම එකපාරට බෙදුවට චමතු මේ මයික් ඔන් කරගෙන මම එකපාරට බෙදුවට ඔබට එකපාරට බෙදන්න බැරි නම් ඔබ වෙනම පැත්තක බෙදන්න. හරිද? අර මෙන්න මෙහෙම ලියලා 160 බෙදීම 5යි කියලා එහෙම පැත්තක ලියලා බෙදන්න. ඔබට එකපාරට බෙදන්න බැරි නම්. මම එකපාරට බෙදුවා. උත්තර එනවා 32යි. ඒ කියන්නේ මෙන්න මේ එක පාදයක් සෙන්ටිමීටර් 32යි. මෙතන උත්තරය තියෙන්නේ සෙන්ටිමීටර වලින් නේ. එහෙනම් මේකත් සෙන්ටිමීටර වලින්. මේ එක පාදයක් සෙන්ටිමීටර 32යි. හරි ගියාද? ඔව් සර්. හොඳයි. හැමෝටම හොඳට තේරෙනවද මේක? හොඳටම තේරුණාද මේ ගණන් ඔව් ටික? සර්. හොඳයි. හරි එහෙනම් අපිට කියනවා පුතේ. ඔව් අපිට කියනවා සමචතුරස්‍රාකාර ලී ආස්තරයේ පැත්තක දිග සොයන්න. සමචතුරස්‍රාකාර ලී ආස්තරයේ පැත්තක දිග හොයන්න. ඒ කියන්නේ x කියනාගේ හොයන්නලු. හෙව්වා සෙන්ටිමීටර් 32යි. ඊට පස්සේ කියනවා සමපාද ත්‍රිකෝණාකාර හැඩති ලී ආස්තරයේ පරිමිතිය සොයන්න. මේ තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්නේ. එයාගේ විතරක් පරිමිතිය හොයන්නලු. සම්පූර්ණ රූපේ නෙමෙයි. සම්පූර්ණ රූපේ නෙමෙයි මෙන්න මේ සමපාද ත්‍රිකෝණේ විතරක් පරිමිතිය හොයන්නලු. එතකොට මට කියන්න එතකොට මේ ධාරෙත් ගන්න වෙනවද? එතකොට මේ ධාරෙත් ගන්නවද නැද්ද? අපිට කියන්නේ සම්පූර්ණම රූපේ පරිමිතිය හොයන්න කියලාද නැත්නම් මේ සමපාද ත්‍රිකෝණේ විතරක් පරිමිතිය හොයන්න කියලාද? සමපාද ත්‍රිකෝණේ විතරක් පරිමිතිය හොයන්නලු. සම්පාද ත්‍රිකෝණේ විතරක් පරිමිතිය හොයන්නලු. ඒ සම්පාද ත්‍රිකෝණේ මෙන්න මේ දිග කීයද? කීයද? මේක x නේ. මේ දිග x. මේ දිග 32යි. මේ දිග 32යි සෙන්ටිමීටර. එහෙනම් මේකයි කීයද? 32යි සෙන්ටිමීටර. 32යි සෙන්ටිමීටර. එහෙනම් අහන්නේ එතකොට මේ යට තියෙන ධාරි සලකන්න වෙනවද නැද්ද? සලකන්න වෙනවා. ඔව් සලකන්න වෙනවා. මොකද මෙයා විතරයි නහන්නේ. එහෙනම් සමපාද ත්‍රිකෝණේ පරිමිතිය සමානයි 32 ධන 32 ධන 32. 32 තුන් පාරක් එකතු කරන්න. එහෙම නැත්නම් 32 තුනෙන් ගුණ කරත් ගැටලුවක් නැහැ. උත්තරේ කීයේ? 96යි. 96යි මොනවද? සෙන්ටිමීටර. ඔව් සෙන්ටිමීටර. ඔව් ගානේ ඉතුරු දත්ත තියෙන ඔව් පුතේ ගානේ ඉතුරු දත්ත තියෙන සෙන්ටිමීටර වලින් එහෙනම් මේකත් සෙන්ටිමීටර 96යි සෙන්ටිමීටර. තේරුණාද හැමෝටම? හොඳයි ඊගාව ප්‍රශ්නාංක 7 8 ඉක්මන් කරන්න 7 8 9 ප්‍රශ්න 3යි තියෙන්නේ ඉක්මන් කරන්න පටස් ගාලා දමු හරි 7 8 9 ඉවරයි ඉක්මන් කරන්න හරි මොකද හිතෙන්නේ හැමෝටම පාඩම ගැන මොකද හිතෙන්නේ හොඳයි සර්. හොඳයි ඔව් හැම පාඩමක්ම පුතේ හැම පාඩමක්ම මේ විදිහට උගන්වනවා හොඳද බය වෙන්න එපා හොඳද වේගෙ වැඩිද ඔයාලට නෑ නේද හරි කාට හරි වේගෙ වැඩි නම් කියන්න හොඳද වේගෙ මදිද හරි රයිට් හොඳයි හරි 7 වෙනි ගානයි 8 වෙනි ගානයි ඉක්මනට හදන්න 7 වෙනි ගානයි 8 වෙනි ගානයි ඉක්මනට හදන්න ඉක්මනට හදන්න
හරි. මං 7 හදන්නද? තව වෙලාව ඕනිද? 7 හදන්නද? තව වෙලාව ඕනද ඔයාලට? ආ පුතේ 7 8 දෙකම දෙකම හදන්නද? හදන්න සර්. එකම හදන්න සර්. හරි. හොඳයි හොඳයි බලන්නකෝ හොඳයි ගොඩක් අය දැන් දක්ෂ වෙලා ඉක්මනට හදන්නලු. ඔයාලා හදලා ඉවර වෙලා. කොපණ හදලා ඉවරයි අතුස්සන්න බලන්න. ඉවරෙච්ච අතුස්සන්න. රේස් යු හැන්ඩ් කියන අයිකන් එක ක්ලික් කරන්න. පුතේ දැන් මෙහෙම අතුස්සුවම මට ඔයාලා පේනවා. මෙහෙම අතුස්සනවට වඩා හොඳයි ඔය රේස් යු හැන්ඩ් කියන අයිකන් එක තියෙන ඒක ක්ලික් කරන්න. එතකොට මට දැන් මට මෙහෙම අතිස්සුවට හැමෝම පේන්නේ නැහනේ. යම් සුළු පිටසක් පේනවා. මම අනිත් හැමෝම බලන්න අර ස්ක්‍රීන් එක හරියට මෙහෙට කරන්න ඕනේ. රේස් යු හැන්ඩ් කියන අයිකන් එක ක්ලික් කරපුව ගමන් මට මෙතන ටග් ගාලා පේනවා මෙච්චර හදලා ඉවරයි කියලා. හොඳද? හොඳයි. ගොඩක් අය හදලා. හරි. දිග සෙන්ටිමීටර් 6ක්ද පළල සෙන්ටිමීටර් 4ක්ද වූ ඍජුකෝණාශ්‍ර දෙකක් යා කර ගැනීමෙන් සාදාගත් ගත හැකි අඩුම පරිමිතියක් ඇති සංයුක්ත තල රූපයේ පරිමිතිය කීයද? හරි. දිග සෙන්ටිමීටර් 6ක්ද පළල සෙන්ටිමීටර් 4ක්ද වූ ඍජුකෝණාශ්‍ර දෙකක් යා කර ගැනීමෙන් සාදාගත හැකි අඩුම පරිමිතියක් ඇති සංයුක්ත තල රූපයේ පරිමිතිය කීයද? හරි. බලන් ඉන්න පුතේ ඔය කියන්නේ මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍ර දෙකක් ගැන. හරිද? ඕන්න ඔය වගේ ඍජුකෝණාශ්‍ර දෙකක් ගැන කියන්නේ පුතේ. හරිද? එකක දිග සෙන්ටිමීටර් 6යිලු. එකක දිග සෙන්ටිමීටර් 6යිලු. පළල සෙන්ටිමීටර් 4යිලු. අනිත් එක්කෙනාගෙත් එහෙමයිලු. හරිද? මට කියන්න මේ ඍජුකෝණාශ්‍රය සංයුක්ත කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවද නැද්ද? තියෙනවා. ඔව් එකක් මට මෙන්න මේ විදිහට සංයුක්ත කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දෙන්න එකිනෙකට බද්ධ කරන්න පුළුවන්. හරිද? ඔය විදිහට බද්ධ කරන්න පුළුවන්. ඕන්නම් මට ඔය දෙන්න මෙහෙම මෙන්න මේ විදිහට බද්ධ කරන්න පුළුවන්. හොඳද? මට ඕන්නම් ඔය දෙන්න මෙන්න මෙහෙම බද්ධ කරන්න පුළුවන්. පුළුවන් නේද? පුළුවන් සර්. ඔව් සර් හරි. හොඳයි. මට කියන්න මෙන්න මෙහෙම බද්ධ කරොත් දැන් දෙන්නගේ පරිමිතිය කීයද? මේ දෙන්න මෙන්න මෙහෙම බද්ධ කරොත් දැන් මට සංයුක්ත තල රූපේ පරිමිතිය කීයද කියන බලන්න. දැන් සංයුක්ත තල රූපේ පරිමිතිය කීයද කියලා බලන්න. කීයද කියන බලන්න. 28 සෙන්ටිමීටර්. 28 බලමු. සෙන්ටිමීටර්. ඔව් මේ බලමු 4යි 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 4ේ 4ක් 16යි 6යි 20 මේ 16 6යි 22යි 22යි 6යි 28යි 28යි සෙන්ටිමීටර් ඔන්න ඔය ඍජුකෝණාශ්‍ර දෙක කොහොම කරොත් ඔයාගේ පරිමිතිය සෙන්ටිමීටර් 28යි අනිත් පැත්තට සම්බන්ධ කරලා බලමු මෙහෙම සම්බන්ධ කරලා බලමු දැන් මට කියන්න මේ දෙන්නගේ පරිමිතිය කීයද කියන බලන්න 32යි 100 ඔව් 6යි 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 4යි 4යි ඔක්කොම එකතු කරාම කීයද 32 සෙන්ටිමීටර්. ඔව් 6 වරක් 4 24යි නේද 6 වරක් 4 ඔව් 6 වරක් 4 24යි 24යි 4යි 30යි 6 වරක් 4 24යි 24යි 4යි 28යි 28යි 4යි 32යි උත්තරේ 32යි සෙන්ටිමීටර් ඉස්සෙල්ලා කීයද ආවේ කොහොම සම්බන්ධ කරොත් පරිමිතිය 32යි. කොහොම සම්බන්ධ කරොත් පරිමිතිය 32යි. මෙහෙම සම්බන්ධ කරොත් පරිමිතිය කීයේ? මෙන්න මෙහෙම සම්බන්ධ කරොත් පරිමිතිය කීයේ? 28යි. 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 ඔව් අපේ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ බලන්න. ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? මොකක්ද ප්‍රශ්නේ අහන්නේ? දිග සෙන්ටිමීටර 6ක්ද පළල සෙන්ටිමීටර 4ක්ද වූ දිග සෙන්ටිමීටර 6ක්ද පළල සෙන්ටිමීටර 4ක්ද වූ ඍජුකෝණාශ්‍ර දෙකක් යා කිරීමෙන් ඍජුකෝණාශ්‍ර දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමෙන් සාදාගත හැකි අඩුම පරිමිතියක් ඇති සංයුක්ත තල රූපේ පරිමිතිය කීයද කියලා අහනවා. ඍජුකෝණාශ්‍ර දෙක මෙහෙම එකිනෙකට බද්ධ කරන්නත් පුළුවන් නේ. එහෙම නැත්නම් මෙහෙම එකිනෙකට බද්ධ කරන්නත් පුළුවන් නේ. අපෙන් අහනවා බද්ධ කරන විදිය අනුව අඩුම පරිමිතියක් එන්නේ මේ අවස්ථාවේදී නේද? ඔව් සර්. ඔව් අතන පරිමිතිය 32යි මෙතන පරිමිතිය 28යි. එහෙනම් අඩුම පරිමිතියක් එන්නේ මෙහෙම බද්ධ කරොත්. අපෙන් අහනවා අඩුම පරිමිතියක් ඇති සංයුක්ත තල රූපයේ පරිමිතිය කීයද? අඩුම පරිමිතිය එන්නේ එයාගේ පරිමිතිය කීයද?
කීයද? කීයද යාගේ පරිමිතිය? 28යි. තේරුණාද හැමෝටම? ඔව් සර්. හොඳයි හොඳයි 28යි සෙන්ටිමීටර. හොඳයි. හොඳයි 8 වෙනි ගාන ඉක්මනට 8 වෙනි ගාන ඉක්මනට 8 වෙනි ගාන. ඉවර නම් කියන්න මම කියා දෙන්නම්. ඉවරයි සර්. ඉවරයි. ඉවරයි සර්. හොඳයි. දිග සෙන්ටිමීටර 8ක්ද? ඔව් දිග සෙන්ටිමීටර 8ක්ද පළල සෙන්ටිමීටර 4ක්ද වූ ඍජු කෝණාශ්‍ර 4කින් සහ පැත්තක දිග සෙන්ටිමීටර 4ක් වූ සමචතුරස්‍රයකින්ද සෑදුණු සංයුක්ත රූපයක් මෙහි දැක්වේ. රූපයේ පරිමිතිය සොයන්න. මෙන්න මේ සංයුක්ත රූපේ හදලා තියෙන්නේ මෙන්න මේ වගේ සමචතුරස්‍රයක් සහ මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍ර 4ක් එකට එකතු කරලා. ඔහොම එකක් මෙහෙම ඍජු කෝණාශ්‍රයක් මෙහෙම ඍජු කෝණාශ්‍රයක් මෙහෙම ඍජු කෝණාශ්‍රයක්. හරිද? ඔන්න ඔය සංයුක්ත රූපය හදලා තියෙන්නේ මෙන්න මේ සමචතුරාශ්‍රය සහ මෙන්න මේ ඍජු කෝණාශ්‍ර 4 එකිනෙකට සම්බන්ධ කිරීම තමයි හදලා තියෙන්නේ. අපිට කියනවා රූපයේ පරිමිතිය සොයන්න. මෙන්න මේ සංයුක්ත රූපේ පරිමිතිය හොයන්න. හොයමු. මේක 8යි. මේක කීයද? කීයද මේක? කීයද? 8යි. මේකත් 8යි මේකත් 8යි මේකත් 8යි මේකත් 8යි මේකත් 8යි මේකත් 8යි. මොකද හැමතැනම ඉරි කෑල්ල ගහලා තියෙනවනේ. එකකින් කියවෙන්නේ ඔක්කොම සමානයි කියන එක. මේක 4යි නම් මේක 4යි. මේකත් 4යි මේකත් 4යි. මොකද මෙතන ඉරි කෑල්ල 2යි මෙතන ඉරි කෑල්ල 2යිනේ. ඒ කියන්නේ මේ දෙන්න සමානයි. මෙතනත් ඉරි කෑල්ල 2යි මෙතනත් ඉරි කෑල්ල 2යි. ඒ කියන්නේ මේක 4 නම් මේක 4යි මේක 4යි මේක 4යි. සංයුක්ත රූපේ පරිමිතිය. සංයුක්ත රූපයේ පරිමිතිය සමානයි. වෙන වෙනම ඔක්කොම එකතු කර ඉන්න ඕනේ නැහැ. මෙහෙම කරුම් පට් ගාලා. 4 ගියත් ඉතින් බලන්න 1යි 2යි 3යි 4යි. 4ව 4යි. 4ව 4ක් තියෙනවා. දන. 8 ගියත් ඉතින් බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8ව 8යි. ඔන්න ඔය ටික සුළු කරාම එනව නේද මුළු පරිමිතිය? ඔව්. ඔව් 4 4න් ගුණ කරාම කීයද? 16යි. 8 8න් ගුණ කරාම කීයද? 64යි. 64යි. 16යි 64යි එකතු කරාම 80යි. 80යි. ගාන ඉතුරු දාලා තියෙන්නේ සෙන්ටිමීටර. එහෙනම් මේකත් සෙන්ටිමීටර. සෙන්ටිමීටර. තේරුණාද හැමෝටම? ඔව් සර්. හොඳයි. හොඳයි. තව එක ගානයි ඉතුරුනේ. ඒක අපි ලබන සතිය හදමු. පාඩම ඉවරයි. පාඩම ඉවරයි. මොකද හිතෙන්නේ? හොඳයි සර්. සුපිරි සර්. සුපිරි. හරි. තවත් මේක සුපිරි. හොඳයි. පුතේ තවත් මේක සුපිරි වගේ දැනෙනවා. ඔයාලට දැන් ටියුට් එක එනවනේ. ටියුට් එකේ ගණන් හදනවා. හරිද? ඉස්සරහට රිවිෂන් එකක් කරනවා. ටෙස්ට් පේපර්ස් කරනවා. හරිද? ඉවසගෙන ඉන්නයි ඕන. දැන් ඔයාලට සතිය දවස් දෙකක් යනකොට තේරුණා සුපිරි කියලා. හරිද? බලන්නකෝ මාසයක් යනකොට තේරෙයි ආයි අද්විතීයයි කියලා. හරිද? ටික දවසක් යද්දී අනිවාර්යයෙන්ම ඔයාලගේ ලකුණු වැඩි වෙනවාමයි. හරිද? ඔයාලට හිතෙනවා නම් මේ පන්තිය හොඳයි කියලා අපේ ගෲප් එකක් තියෙනවනේ. පේමන්ට් කරපු ළමයි ඉන්න ගෲප් එක නෙමෙයි. පේමන්ට් නොකරපු ළමයි ඉන්න අටවසර ගෲප් එකක් තියෙනවනේ. ඒකට ඔයාලගේ සියලු යහළුවෝ ඇඩ් කරන්න. එතකොට ඒ යහළුවොත් දැනගන්නවා මෙහෙම පන්තියක් තියෙනවා කියලා. ඒක හොඳයිනේ පුතේ. මොකද ඒ යහළුවන්ගේ ලකුණු වැඩි වුණාම කවදා හරි ඒ යහළුවන්ගේ අම්මලා තාත්තලා එහෙම නැත්නම් ඒ යහළුවා ඔයාට යම් දවසක පින් දෙයි. ස්තුති කරයි. ඔයා අපිට පන්තිය කියපු නිසා තමයි අද අපි ගිහිල්ලා මෙහෙම ලකුණක් ගත්තේ කියලා. දැන් ඔබට මම උගන්වන දේවල් හොඳට තේරෙනව නේද? ඔව් සර්. ඔව්නේ. ඔව් මම පාඩමේ හැම අස්සක් මුල්ලක් නෑ අර ගණනුත් හදනවනේ. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා වැඩ දාලා ගණන් හදන්න බැරි වෙයිද? පුළුවන්නේ. එහෙනම් හරි. එහෙනම් හරි. ඔයාලට මොකුත් දැනගන්න දෙයක් තියෙද මගෙන්? නෑ සර්. නෑ සර්. සර්ගේ ඉස්කෝලේ මොකද්ද? මොකද්ද පුතේ? සර්ගේ ඉස්කෝලේ මොකද්ද? මම පුතේ ඇලෝෂියස් ගියේ ගාල්ල. ඔයා කොහෙද? ඇලෝසියස් තමයි. ඇලෝෂියස්ද? ඒක තමයි ඇහුවේ නේද? හොඳයි. වෙන මොකුත් දැනගන්න දෙයක් තියෙද ඔයාලට?
නෑ සර්. නෑ. අම්මලා තාත්තලාට මොකුත් දැනගන්න දෙයක් තියෙද දෙමව්පියන්ට? හොඳයි. හරි. එහෙනම් හැමෝටම සුබ සතියක්. අපි ලබන සතියේදී මුණ ගැහෙමු. එතකන් රැඳී සිටින්න. ඔව් මොකක් හරි ඇහුවද කවුරුත්? ඇහුවද මොකුත් නෑ නේද? නෑ නෑ. හොඳයි. හොඳයි. නෑ, සර්. හරි. හොඳයි. හරි. එහෙනම් අපි ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම සුබ සතියක්. අයිබෝවන්. ආයිබෝවන් සර්. අයිබෝවන් සර්. සර්. අයිබෝවන්. අයිබෝවන්.